ආයෙත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ තුන්වෙනි පොඩ්කාස්ට් එකට. අදත් මාත් එක්ක ඉන්නවා අපේ රශ්මික. ආයි කියන්නේ බං. ආයි මචං ආයි ඉතින් කොයාලට කොහොමද අද අපි කතා කරන්න යන්නේ කවුරු ගැනද? අද අපි කතා කරන්න යන්නේ අපේ බැට්මෑන් ගැන. කොහෙන්ද පටන් ගන්න? අපි ඉස්සෙල්ලම මචං බැට්මෑන් කියන්නේ ඇත්තටම කවුද මේ පොඩි කාලේ ඉඳලා ඉස්තර ටික කියාගෙන යන් ෂේප් එකේ. ඒකට කියන්නේ පොරගේ ඩීටේල් කොහොමද? ඒකට ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද වෙන්නේ? මොකද උනේ ඩයල් එක කොහොමද බැට්මෑන් උනේ කියලා එහෙම කතා කරගෙන ගිහිල්ලා එතකොට ෂේප් එකේ ගානට එනවා පොයින්ට් එකට. බැට්මන් කියන්නේ සමහර බෲස් වෙන්ගේ මේ ස්ටෝරි එක පටන් ගන්න අම්මයි තාත්තයි මැරෙන තැනින්. අන්න. එතනින් එහාට මේ මොකද උනේ කියලා කියන්නේ එක්කවත් හරි මේ එකක් නෑ බං. මේ කියන්නේ සමහරු අර ඔව් එක ඒ එක ඒවා කියන්නේ දිනවා. කොමික් ඔව් කොමික් අර ගොඩක එකතුවක තමා මේ තියෙන්නේ. එතකොට මේ ඒ ඔක්කොම කියවලා කියවලා තමයි ඒක ගන්න ඕනේ එළියට. කොයි අවුලක් නැහැ එක කාලදින් මේකකට ආවා ඉතින්. කාලදින් ඔව් බං. කැනොන් අර කැනන් එක මේ අන්කැනන් නොවන කැනන් මේ DC යුනිවර්ස් එකේ බැට්මෑන්ගේ මුළු කතාවම පොඩ්ඩක් ෂේප් එකේ පොඩ් මේ කියන්නේ කියාගෙන යන්න පුළුවන් විදිහට අවුලක් නැතුව දන්නවා දැනට. දැන් මේ මට තියෙන ආ එක කේස් එකක් තමයි මම දන්න තියෙනවන් දන්න විදියට බෘස්වෙන් පොඩි කාලේ ගැන අම්මයි තාත්තයි මැරණට පස්සේ නෝමල් ලබෙක් විදිර රෙස්කෝල හිල්ලා ඒටි ඔක්කො මේර වෙලා ඌ යනිසි ග්‍රජට් වනාට පස්සේ තමා මේ ගෙන පොර අර එයාගේ අම්මයි තාත්ත මරපක නඩුව යනවන තාම් හ්ම්. ඔව් උල්ලොක්කු වෙනකම යනවා ගියට පස්ස අර නෝලන්ගේ ෆිල්ම් එක පෙන්නලා තිබ විදිර අර ඌ සාමන යුනිසිටියගෙන් ඩිග්‍රිය අතරගෙනාවට වගේ පස තම උටරක පැන්ලා ඌ යන්නේ මේ අර ආසියාව පැත්තර ඒම අපේ කතාවක් මචං තම කොමික් වයිස් නම් තියෙන්නේ. ඔව් කොමික් වයිස් නම් තියෙන්නේ මචං මේ පොඩ්ඩක් වෙනස් විදිහකට ඒ කියන්නේ බෲස්ගේ අම්මයි තාත්තයි නැතින්නේ අවුරුදු 7ත් 10ත් අතර වයසක කියන්නේ එක එක කොමික් වල එහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම අවුරුදු 10 දී තමා පේනස්ලා නැති වෙන්නේ. එතකොට බෲස් වෙන් මේ අර තනිකම එතකොට අනම්මනම් එහෙම සිද්ධි හින්දා එයා එතකොටම ට්‍රැවල් කරන්න පටන් ගන්නවා. ඒත් ඉන්නේ හැබැයි ඇමරිකාව ඇතුලේ. මේ හරි සටානගේ තාත්තා ඉන්නේ මේ මැජිෂියන් කෙනෙක් ඉන්නවා. පොරව හම්බෙලා ඊට පස්සේ තමා ඩයල් එක යන්නේ මේ කොහෙද යුරෝප් වලට. ඇමරිකාවෙන් එළියට යන්නේ. එතකන් ඉන්නවා ඊට පස්සේ මේ කොහෙද හාවර්ඩ් වල එතකොට මේ එක එක කැම්පස් වල මචං හයර් යුනිවර්සිටි වල එහෙම මේ ඉගෙනගෙන තමා ඒ කියන්නේ සෙමෙස්ටර් එකක් විතර තමා ඩයල් එකේ ඉඳලා තින්නේ වගේ. එහෙම එහෙම මේ එයාට ඕනෙම කරන විෂයන් ටික ඉගෙනගෙන ෂේප් එකේ එහෙම එහෙම ටට්ටක් ගාලා මේ මාරු වෙලා එයා ගිහිල්ලා තියෙනවා. ඩයල් එක එකම තැනක ගොඩක් වෙලා ඉඳලා නැහැ කොහෙවත්. මේ එකින් එක ඕනෙම ටික ඉගෙනගෙන ටක් ගාලා කැපුලා ඩයල් එක. හරිය එතකොට ඉගෙන වර ඌට බැට්මෑන් වෙන්ඩ ඕන දේවල් ටික ඉගෙන ගත කියල කිය අන්න හරි. ඒවම තමා පොර මේ ඒ කියන්නේ පේනස්ල නැති වෙන්න කලින් වුණත් මචං මේ ඩයල් එකට පුළුවන් වෙලා තියෙනවා මේ ආචරි ඒ කියන්නේ දුනු මේ විදින හැටි එතකොට කාර් මේ කියන්නේ මැකැනික් වැඩ ආන් ඒ වගේ කාර් හදන වැඩ ගෑරේජ් වැඩ ඒවා එහෙම පුරුදු වෙලා තිනවා. ආයේ ඩයල් එක මේ පොඩි කාලේ ඉඳලම පුරුදු වෙලා තිනවා ඉක්මනට කියවන්නයි මේ දේවල් ගොඩක් එකපාර මතක තියාගන්න. අන් ඔය මතක තියාගන්න වැඩේ තමයි මචං මේ පොරට ගොඩක්ම වාසි වෙලා තින්නේ පස්සේ කාලෙක ඔය මේ ගොඩක් දේවල් ඉගෙන ගන්න. අන් ඒ දේවල් වලට එීම මේ ඒ ස්කිල් එක සෑහෙන්න මේ යූස්ෆුල් වෙලා තිනවා බැට්මෑන්ට. පස්සේ කාලෙක ඔය තත්ත්වෙට එන්න. ඇබිලිටස් මොනද බැට්මන්් තින් සවන් ගෙන අපි දන්නවා පොර ඇබිලිටිස් කිව්වොත් මේ අර ගැන් පොර එක ගැජට ියස් කරන දන්න ග්‍රපලින් හොක තියෙනවා ඊට පස්සේ අර කේප් එකින් ෆ්ලයි කරන්න පුලන් ඒවගේ මේ දේවල්ටික තිබට අර පොරට මේ එකක වෙන ස්කිල්ස් තියෙනන ඔව් ස්කිල්ස් කිව්වොත් මචං පොරගේ ලොකුම ස්කිල් එක තමයි පොරගේ මයින්ඩ් එක. ආයි ඊට පස්සේ සල්ලි ඩයල් එක. හරි ඊට පස්සේ කිල්ල කියනපුල ඔව් සල්ලිත් ලොකුම ස්කිල් එකක් මචං. එතකොට පොරගේ මයින්ඩ් එක තමයි අංක එක. මේ ඒක මාර මයින්ඩ් එකක්. ඒ කියන්නේ මයින්ඩ් එකිනුයි මේ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එතකොට ෆිසිකල් බොඩි එකකින් අතිනුයි මචං
ඉන්න පුළුවන් අර හියුමන් කෙනෙක් ඉන්න පුළුවන් උඩම ලෙවල් එකක ඉන්නවා. ඒකනේ බැට්මෑන්ට කියනවා පීක් හියුමන් කියලා. DC යුනිවර්ස් එක තුල. කියන්නේ හියුමන් කෙනෙක්ට වෙන්න පුළුවන් නිකන් උපරිම තත්යකට ඩයල් එක ඇවිල්ලා තියෙනවා. පොරගේ මයින්ඩ් එක තමයි ලොකුම ස්කිල් එක. මේ පොරට කරන්න බැරි දෙයක් නැහැ කිව්වට මිනිස්සෙක් බැට්මෑන් කියන්නේ සාමාන්‍ය මේ මිනිස්සෙක්. ඒ වුණාට මේ අර සාමාන්‍ය මිනිස්සෙක්ට කරන්න බැරි දේවල් මයින්ඩ් එකෙන් මේ සුපිරි වැඩෙත් තමයි මේ බැට්මෑන් කියන්නේ. එතකොට මචං බැට්මෑන්ගේ ස්කිල් ගත්තොත් එහෙම පොරට මේ පොර තමයි ග්‍රේටස්ට්ම ඩිටෙක්ටිව් මචං මේ DC යුනිවර්ස් එක ඇතුලේ. එතකොට මේ DC වල ඉන්න টොප් 5 මේ සුපර් ෆයිටර්ස්ලා අතරේ බැට්මෑන් ඉන්නවා. සමහර වල රෑන්කින් වල නම්බර් 1 වගේ ඉන්නවා. කොහොමත් টොප් 5 වගේ ඉන්නවා මචං. කොහොමත් මේ හොඳටම ඉන්නවා. මේ ඩයල් එකට හොඳටම ස්කිල් තියෙනවා ෆයිටින් ගැන. මාෂල් ආර්ට් එතකොට මේ බැට්මෑන් මචං මේ කොරියන් මොනවද ආත්මාරක්ෂක සටන් කලාව මචං ඔක්කොම ප්‍රගුණ කරලා තියෙනවා. ආය මේ ජපාන් වලට ගිහිල්ලා ලීග් ඔෆ් ෂැඩෝස් වල එහෙම හොඳටම මේ සටන් කලාවල් ඉගෙනගෙන තියෙනවා. ඒකේ මේ උපරිමයටම යනකම්. පොර නින්ජෙට්සු එහෙමත් දන්නවා. ආය මචං මේ වයිල්ඩ් කැට් කියලා DC වල මේ හීරෝ කෙනෙක් ඉන්නවා. නිකන් ඇන්ටි හීරෝ කෙනෙක් වගේ. මේ පොරගේ නම ටෙඩ් ග්‍රාන්ට්. මේ පොරගෙන් තමයි බැට්මෑන් මේ බොක්සින් ඉගෙනගෙන තියෙන්නේ. එතකොට මේ පොරගෙන් හැබැයි මේ බැට්මෑන් කොමික් කළ කියන විදිහට කියන්නේ මේ පොරගෙන් බොක්සින් ඉගෙන ගත්තට වඩා මේ පොරගෙන් ඉගෙන ගත්ත ගුටි කණ්ඩ කියලා. හරියට. හරියට. එතකොට ගහගන්න නම් ගුටි කණ්ඩත් ඕනේ. අන් ඒවත් එක්ක මේ පොර ගුටි කණ්ඩ කියලා ඉගෙනගෙන තියෙන්නේ වයිල්ඩ් කැට් ගෙන්. එහෙම සිද්ධි ටිකක් තියෙනවා. ආය මේ තව ඒ වයිල්ඩ් කැට් ගෙන් මචං ඉගෙනගෙන තියෙන්නේ මේ ඒ කාලය ඇතුළත යුරෝපේ ඉන්න මේ යුරෝපනේ ඇමරිකාවේ ඉන්න කාලය ඇතුළත තමයි අර අම්මා තාත්තා නැති වෙලා ඒ කාලය ඇතුළත තමයි ඔය මේ ඔය වයිල්ඩ් කැට් ගෙන් ඒ ටික ඉගෙනගෙන එතකොට සටානගේ තාත්තා හම්බෙලා අර මැජිෂියන් කෙනෙක් නිකන් අර ඉන්ද්‍රජාලය පිළිබඳව අර නිකන් එහෙම මැජික් කරන්නේ කොහොමද? ඒ වගේ අදහසක් අරගෙන තියන්නේ යාළගෙන්. ඒ කියන්නේ අර ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් තමයි බැට්මෑන් ඉගෙනගෙන තියෙන්නේ. ආයේ මේ ඔලිවර් ක්වීන් අපේ ග්‍රීන් ඇරෝගෙන් පස්සේ කාලෙක මේ ආචරි ඉගෙනගෙන තියෙනවා. ඇරෝගේ මං හිතන් හිටියේ මේ බැට්මෑන් ගේම ටයිම් එකට පස්සේ හීරෝ කෙනෙක් කියලා මේ ඇරෝගේ. ඇරොත් මේ සාමාන්‍යයෙන් මචං ඇරොත් මේ බැට්මෑන්ගේම කතාවේ ලයින් එකක් තමයි යන්නේ. මේ ස්ටාර් සිටිගේ අර ඇරෝ සීරීස් එක බැලුවනේ. මේ ස්ටාර් සිටි මේ ලොකු බිලියන කෙනෙක් තාත්තා. එතකොට මේ මොකද්ද නැවකින් යද්දී අර එහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා එහෙම ගිහිල්ලානේ ඒ ඔලිවර් ක්වීන් එහෙම මේ ඇරෝ වෙන්නේ. අර දූපතකට ගිහිල්ලා මොකද ඒකේ දූපතකට ගිහිල්ලා අන්න එතන ඒක විලන්නේ මොකටද කියන්නේ. දැන් සාමාන්‍ය අපි බැට්මෑන්ලත් ඒ බැට්මෑන් එක ගද්දි මේ ෆ්ලෑෂ් ඊට පස්සේ ඇරෝ එහෙම මං ගොඩක් දැකලා තියෙන තැන්වල අර ඒගොල්ලෝ ගොඩක් යන් කැරක්ටර්ස් මේ බැට්මෑන්ට මැචුර් වෙච්ච නැති ෆ්ලෑෂ් ගොඩක්ම. ඔව් මං හිතන් හිටියේ ඒක ඇරෝවත් මේ පස්සේ ආව පොරක් කියලා සීන් එකට සුපර් හීරෝ සීන් එකට පස්සේ බහපු ඩයලොග් එක. ඒක මචං අර එක එක කාලවල අනුව වෙනස් වෙනවා. මේ දැන් DC එකේ කොහොමත් මුලින්ම ආපු කැරක්ටර්ස් නේ බැට්මෑන් සුපර්මෑන් වගේ. ඒ හින්දා මේ නිකන් අර ටීම් අප් වෙච්චාම ඒ කියන්නේ අපේ සුපර් හීරෝස්ලා ටීම් අප් වෙලා මේ එහෙම කරද්දී මේ අර කාලෙන් කාලට හදනවා මේ සාමාන්‍ය මේ වයසක මේව කරගෙන එනේ ඒජ් ගැප් එක ගානකට තියාගෙන ෂේප් එකේ හදාගෙන යනවා. අන්න ඒක තමයි මේ සීන් එක. ඊට පස්සේ බැට්මෑන්ට තියෙනවා නේද ඩූ ප්ලෑන්ස්. ඒ කියන්නේ අර එයත් එක්ක ඉන්න ජස්ටිස් ලීග් එකේ ඉන්න නිට්ටුම් හදිසියවත් උන්ට ට්‍රැක පැන්නොත් කියලා දාලා තියෙන සීන් ටික. අන්න පොරගේ ප්ලෑනින් නම් අති විශිෂ්ටයි මචං. මේ ඒ කට්ටියට විතරක් නෙවෙයි බැට්මෑන් හදිසියේ නරක අතට මොකක් හරි වුණොත් එහෙම මේව කරන්නත් ප්ලෑන් දීලා තියෙනවා මේ පොරගේ කම්පියුටර් එකේ. එතකොට ඇල්ෆ්‍රඩ් අතේ එතකොට ජස්ටිස් ලීග් එක ඇතුළෙම මේ පොරවත් මේ ඩිෆීට් කරන්න පුළුවන් වෙන්න ප්ලෑනින් දීලා තියෙනවා මේ බැට්මෑන්. එතකොට එහෙම වුණාම මේ පොරව නිකන් සාමාන්‍යයෙන් මොකක් හරි වෙලා මයින්ඩ් කන්ට්‍රෝල් එකකට වැටුනොත් එහෙම බැට්මෑන්ට නිකන් පොර මේ ඇත්තටම මයින්ඩ් සෙට් එක ෆිසිකලි අතින් වගේම නිකන් මේ මෙන්ටලි අතිනුත් එන ස්ට්‍රෝං කැරක්ටර් එකක් බැට්මෑන් කියන්නේ.
පොර මචං තමන්ට වෙනම පර්සනැලිටි එකක් හදාගෙන තියෙනවා. හදිස්සියවත් මයින්ඩ් කන්ට්‍රෝල් එකක් වුණොත් එහෙම මේ ඒ පර්සනැලිටි එකට ගිහිල්ලා බැක් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම කැරක්ටර් එකක් මේ ලේසි ඒසින්න වන්දන හිටියන අඩ අර ෆැක්ටල් එහෙම මචන් මේ හොයාගෙන යද්දී නිකන් කොමික් වල එහෙම ෆැක්ට් එහෙම හොයන් යද්දී ඕක මේ හම්බෙනවා. ආය තනියම මේ නින්ජලා 600ක් එක්ක තනියම සටන් කරලා දින්න. ඒ වගේ එහෙම ඉන්ට්‍රස්ටිං ෆැක්ට් වගේක් හම්බුණා මට. හොයද්දී මේ හින ඩයල් එකක් බැට්මෑන්. එතකොට ඩූම් ප්ලෑන්ස් කියන කිව්වොත් එහෙම මචං ජස්ටිස් ලීග් එකම බිම වට්ටන්න පුළුවන් වෙන්න ඩයල් එක ප්ලෑන් කරලා තියෙනවා. ඒවා ඒ ප්ලෑනින්සේම එලියට ගිහිල්ලා ලෙක්ස් ලූතර් අතර ගිහිල්ලා එලියට ගිහිල්ලා එක එක කලබගෑනි වෙලා තියෙනවා මේ. ඒක මට මතකයි මේ මොකරි කාටුන් එක තිබ්බේ. ඒ කියන්නේ එපිසෝඩ් එක ඇනිමේෂන් මූවි එකක් තිබ්බා. මේ ඩූම් කියලා ජෝක මේ විශ්ව කෙලින්න පටන් ගන්නවා ඩූම් ප්ලෑන් ටික දැනගෙන ෆ්ලෑෂ් ගේ මොකක් හරි තියෙන ගැජට් එකක් අවුල් කරලා ෆ්ලෑෂ් ගේ සුපර්මෑන් ගේ සුපර්මෑන් ගේ නම් අපේ අවුල් කරන්න තියෙන්නේ මේ මොකද්ද ක්‍රිප්ටොනයිට් නේ. පොරගේ වීක්නස් එක ලොකුම. මේ ක්‍රිප්ටොනයිට් තමා මේ කියන්නේ අපේ ඩයල් එක ක්‍රිප්ටෝනින් කෙනින්නේ. ඒකේ තියෙනවා මචං කොළ පාට මේ මැටීරියල් එකක් ක්‍රිප්ටොනයිට් කියලා පොඩි නිකන් පලිඟුවක් වගේ එහෙම එකක්. ඒකෙන් මචං සුපර්මෑන්ගේ පවර්ස් එනටම දුර්වල වෙනවා. සුපර්මෑන්ගේ පවර්ස් කිව්වොත් ස්පීඩ් එක ස්ට්‍රෝං ස්ට්‍රෙන්ත් එක. එතකොට ආය ෆ්ලයින් ඇබිලිටි එක ඒ වගේ දේවල් හීලින්. එතකොට ඒ වගේ දේවල් ගොඩක්ම අඩපණ වෙනවා මේ ක්‍රිප්ටොනයිට් මේ ළඟින් තිබ්බත් ඇති ඩයල් එකට ගොඩක්ම අමාරුයි. ආය රෙඩ් සන් කියලා කියන්නේ ගොඩක්ම ක්‍රිප්ටෝනියන්ස්ලට පව එක හම්බෙන්නේ මේ කහපාට ඉරක් තියෙද්දි තමා මේ යාලා ගොඩක් පව අප් වෙන්නේ. එතකොට රතු පාට ඉරක් තිබ්බොත් එහෙම මේ සාමාන්‍ය තත්ත්වයටම පත් වෙනවා. මේ කියන්නේ පවර්ස් මොකුත්ම නැතිලා සාමාන්‍ය මිනිසෙක් විදියට හැදෙනවා. ඒ දේවල් තමා මේ ඔය බැට්මෑන්ගේ මේ ප්ලෑනින් වල තියෙන අය සොනික් බූම් වලට සෑහෙන්න මේ කියන්නේ ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන්. එච්චර ලොකු ඩැමේජ් එකක් කරන්න බෑ මේ සුපර්මෑන්ට. මේ සොනික් වේව්ස් වලට පුළුවන්. ආය පොර මොකද්ද මැජික් වලට ගොඩක් වීක්නස් එකක් තියෙනවා. වීක් වෙනවා මේ සුපර්මෑන් මැජික් වලට. ඒ දේවල් තමා සුපර්මෑන් ඩිෆීට් කරන්න බැට්මෑන් ඔය ප්ලෑන් කරලා තියෙන දේවල්. ගොඩක්ම දුරට මේ මොනවද ක්‍රිප්ටොනයිට් වලින්ම තමා බේස් වෙච්ච එක ප්‍රොඩක්ට් හදලා තියෙන ඔය ගෑස් එකක්. එතකොට එක ඒ දේවල් මේවා කරලා තියෙන්නේ ක්‍රිප්ටොනයිට් වලින්. පොර මේ හොඳටම හොයලා මේ අර ඩූම් කියලා බැට්මෑන් ඩූම් කියලා මචං මූවි එකක් තියෙනවා මේ ඇනිමේෂන් මූවි එකක්. ඒකේ තමයි උඹ ඔය කිව්වේ මේ අර ප්ලෑනින් සවුල් ගිහිල්ලා ඔක්කොම මේ වෙනවා කියලා. ඒකේ තියෙනවා ඔය බැට්මෑන්ගේ අතට අන්තිමට මේ සුපර්මෑන්ම ක්‍රිප්ටොනයිට් කෑල්ලක් ගෙනත් දෙනවා. මේ තමන් මොකක් හරි වෙලා මේ වෙන පැත්තකට හැරුණොත් නරකත් පැත්තට හැරුණොත් එහෙම තමන්ව ඩිෆීට් කරන්න පුළුවන් වෙන්නේ මේ බෑකප් එකක් විදියට සුපර්මෑන්ම ගෙනත් දෙනවා. එතකොට ඒක තමයි මචං සුපර්මෑන් වෙනුවෙන් තියෙන ප්ලෑන් එක මේ බැට්මෑන්ට. ආය අපේ ජස්ටිස් ලීග් කැරක්ටර්ස් කිව්වොත් වොන්ඩර් වුමන් ඉන්නවා. වොන්ඩර් වුමන් පොරගේ අපේ වොන්ඩර් වුමන්ගේ වීක්නස් එක තමයි මචං මේ සටනක් අත්හරින්නේ නැති එක කවදාවත්. යා මාර මේ කියන්නේ ස්ටඩි සටන් කරන කෙනෙක්. කෙලින්ම මේ ගහගෙන යනවා එයා. එතකොට මේ එයාව මචං මේ කරන්න පුළුවන් ලොකුම දුර්වල කරන්න පුළුවන් හොඳ විදිය තමයි මේ වර්චුවල් රියැලිටි එක එයාව මේව කරලා අතරමං කරලා එයා වගේම මේ හතුරෙක් දෙනවා එයාට සමාන මේ හතුරෙක් දෙනවා ෆයිට් කරන්න. එතකොට එයත් එක්ක ෆයිට් කරලා අන්තිමට මහන්සි වුණාන් පස්සේ සමහර වෙලාවට මේ මහන්සි වැඩි හින්දා මේ මැරෙන්න උනත් පුළුවන් මේ වොන්ඩර්. ඒක තමයි මේ ඩූම් ප්ලෑන්ස් වල මේ බැට්මෑන්ගේ තියෙන ප්ලෑන් එක. ෆ්ලෑෂ් වලට මේ ෆ්ලෑෂ් කවුද අපි ඉන්නවනේ ෆ්ලෑෂ්ට එන වවුලක් කරන එනිමි තමයි මං දැකලා තියෙන. මේ ෆ්ලෑෂ්ට කොච්චර ස්පීඩ් එක කොච්චර ඒ වගේ පවර්ස් තිබ්බත් මේ අර ෆ්ලෑෂ්ට සුපිරිම ඩැමේජ් එකක් කරන්න පුළුවන් විලන් තමයි මේ කැප්ටන් කෝල්ඩ්. මේ ඩයල් එක කර මේ ෆ්‍රීස් ගන්න එක මේ හින්දා කෙලවෙනවා. අර පොළව වයිස් කරොත් ඒ ෆ්ලෑෂ්ට දුවන්න බෑ.
අන්න ඕන් ඕක තම මචන් මේ බැට්මෑන්ගි තව ඔය මේ කෝල් සින්න එකේම පෑන් ඇත්තිනවා එකන මේ බැරියන්ගේ මේ කොන්දට හරි නැත්තම් බෙල්ලට හරි මචන් ඉන්ජෙක්් කරන්න පුළුවන් මේකත් තියෙනවා පොඩි සීරම්යක් ඒකෙන් මචන් මේ වෙන්නේ මේ බැරියනන්ගේ ඇඟ ගොඩාක් සීතල වෙලා එයාගේ පරිවෘතිය ක්‍රියාය කියෙන දාඩිය දාන්න තු අනම් මනන්ගේමර ඒ වගේ දේවල් බ්ලොග් කියලා එයාගේ ඇඟ හොඳරම සීතල වෙනවා ඒ වගේ මචන් බැරියලන්ගේ පවස් නැති කරලම දාන්න පුළන් එක ප්ලෑන්ය ආය තියෙනවා මචන් මේ තව සීරම් ඇත්තියෙනවා මේ නැනයිට් කියලා වෛරස්සයක් හදල තින අපේ බැට්මෑන් ඩෝම් ප්ලෑනින් සරටම තම නැනයිට් කියලා මේ වෛරස්සයක් හදරදින්න ඒවා එකක්නට එක විදිහට පාවිච්චි කරනවා අපි මාෂන් මෑන් හන්ට කියලා මේ තව පවෆුල් විල් මෙම්බ කෙනෙක්කින්න අපේ ජස්ටික් ලීගේ යාට තියෙන ලොකුම වීක්නස් එක තමා ෆය ගින්දර තකොට එයා ඒක පාච්චි කරන්න ඉන්න නයිට්ටලින් මේ තකොට ෆලෑස්්ගි මචන් නැනයිට්ටලින් කරලා තියන්නේ මේ ෆලෑස්්ගේ නැනයිට්ටගයක් ඉන්ජෙක් කරහම ඇඟට මේ ෆලෑස්්ට හරිට දවාගන්න වෙරෙන කන්ට්‍රෝල් කරගන්න වෙරෙනවා දුවද්දීහෙම අයහෙමි වැදිලා මේ වෙනවා ෆලෑශ් අවුල් එනවා සම්පූර්ණය අං ඒක තමා මේ ඩූම් ප්ලෑනින්නල තියෙන්නේ කෙන ඩූම් ප්ලෑන්ෙන් සදල තියෙන්නේ මචන් සම්පූර්ණින් කැරක්ට එක මරන්ඩවත් එහෙම මුක්කොටවන්න වී මොක්කරි මේ වෙලා නිකන් පොර ඊවිල් චරිතකට පත්වනොත් එහෙම මේ පොර ඒ වෙලාට ඩිෆීට් කරන්න තමා එක හදරතින් අඒකින් ඔය ෆලෑශ් අවුල් ගිල්ලා එහෙම වෙනවා ෆලෑස්්ට තෝට මෑන් හන්ටගේ සින්න එක මචන් මේ ඒ නැනයිට් මේ වෛරස්සකෙන් වෙන්නේ මේ පොරගේ හම මතුවිට ගිනිගන්න පොරග ලොකොම ෆයන එතකොට මේ වෛරස්ස එක ඉන්ජෙක් කරහම් මචන් මේ මැග්නීසියම් වෙනවා පොරගේ හම එහෙම ඊට පස්සේ වාතයට නිරාවන්න වුනහම ගිනිගන්න එතකොට ඒක නවත්තන්න තියෙන එකම් විදිිය තමා ඇලුමිනින් ඔක්සයිඩ් මේ ඉන්ජෙක් කරන එක මේ එයාගේ හමට එතකොට තමා පොරගේ දැවිල්ල නැතිලා මේ වෙන්නේ ඒකත් එක්ක පොරට මේ ජීවිතය වුණන් නැතියෙන්ට පුළුවන් මේ එතකොට අපේ ආයකන ග්‍රීන් ලන්ටන් ඉන්න ග්‍රීන් ලන්ටන්ගේ මචන් තියන්නේ ෆිය ටොක්සින් එක අපේ මේ ස්කයාකරෝගේ ෆිය ටොක්සින් එක මචන් මේව කල්ලා අගෙන වැඩි දියුණු කරලා මේ ඒකෙන් පාවිච්චි කරහම් මචන් වෙන්නේ මේ පොරහින්ද මිනිස්සුන්ට වෙච්චි කරදර එතකොට ඒදේවල් මතක් කියලා පොරගේ විල් පව කියලකත්තියෙන මේ ග්‍රීන්් ලැන්ටස්ටක් මේ එම මේ මයින්්ඩගේ පොඩි එහෙමගත්තියෙන මේ විල් පව එකක් කියලා උගේ මයින්ඩ එක ස්ට්‍රෝගන්න ස්ට්‍රෝගන්නේ හදනදේ ස්ට්‍රෝගන්නේ අන්නහරි අන්නහරි ආහෙම මේකත් තියෙන ග්‍රීන් ලන්ටස් ලගේ ආං ඒකත් එක්ක මේ විල් පවයක වැටුනම් පස්සේ මේ මුද්දෙන් මේ ඒක හෝල් කරන ඉන්න එක්කන වර්ති නෑ කියලා හිතන්න පටන්ගන්න එතකොට යාගේ පවස් නැතිවෙන්න බලනවා මේ ග්‍රීන් ලන්ටස් ලගේ ආය තව මේ යෙලෝ ලන්ටන් රිං එකත් තියාගෙනන්නවා බැට්මෑන් හදිසේවත් ග්‍රීන් ලන්ටන් ඊවිල්ලොනොත්තේම පරත්දන්න කියලා අහෙම සින්න ඇතිනවා එතකොට ග්‍රීන් ලන්ටන්ගේ ආය ඇක්වමෙන් ඉන්නවා ඇක්කමෙන්ටත් කරන්න නැති කරපුග වතුර නැති කරවන් ඒකත්තර නැනයිට් මේකින් කරන්නේ වතුරට සෑන්ඩ බයක් ඇති කරනවා ෆිය ටොක්සින් එකෙන් හරි නැත්තන් නැනයිට් මේ වෛරස්සකින් හරි තමා දෙකින් එකක් කොමරීමට හරිට මතකන ෆිය ටොක්සින්න එකගේ තම ගොඩ මදක මේ වතුරට තියෙන බය හින්ද තමා මේ පොරට වතුර පාලනය කරන්න බැරිවෙලා ඒම වෙනවා ආයතව ප්ලෑන් ඇතින මේ පොර වියලි සුළන්ගෙන විදිහකට මේ ආවරණය කරලා තිබ්බහම් පොර විජලනය වුණා වෙනවා තකොට මේ පොර ඩිෆිට්ටනවා ආංහිම තමා මේ යාලට මේ ප්ලෑන් සද තින්නේ අය බ්ලක් කැනරි කියලා විලන් කෙනෙක්කින්නවා මේ පලෑස් සිරිස්ස එක හිටිය අය මේ ඇරෝ එක හිටිය එයාට තියෙන සූම් මේ මොනද සවන්් වේවස් ගොඩක් සවන් භූමයක් ඇති කරන්න පුළුවන් තරමට කෑගහන්න පුළුවන් ඒක අර මේන් පව එක සවුන් තම එතකොට සවන් ෆීඩ් බැක් එකින් ඒ වගේ දෙකින් අය මේ දුරවල කරන්න පුළුවන් අං ඒක තියෙනවා ආය මචන් ඩූම් ප්ලෑන් සල හිටියොත් අපේ අතරින් හෝ මෙමු මූවිස් පැත්තද මූවිස් ගැන කතා කරන තිබුත් ඩාක් නයිට් ට්‍රිලෝජයක තියෙනවා එතකොට බැට්මෑන් මූවික අපි හිෂන් කරමුණේ බැට්මෑන් ඒ අන්තිවටකම අපි නෝලන්ගේ තුනිවර නයිස් තෝට අපි මෙහෙම ගමුණේද මේ නෝලන්ගේ ට්‍රිලෝජයක ඩක් නයිට් බැට්මෑන් බිගින්ස් පලනික
බැට්මෑන් බිගින්ස් කිව්වොත් එහෙම මචං අපිට නෝලන් ක්‍රිස්ටෝෆර් නෝලන් කවුද කියලා දන්නවද? බලමු බිගින්ස් එක ඔයා සම්පූර්ණ එක්ස්ප්ලේන් කරන්න තියෙන්නේ මේක කරපුවා මටත් ඒක තියෙන අයිඩියාස් දෙක තුනක් මේ බැට්මෑන් බිගින්ස් එකේ කියන්නේ අපි තමයි නෝලන්ගේ බැට්මෑන් එක ගත්තාම මම ඒක අර අන්තිමේට මම මේ අන්තිමේටම හරිය වගේම හරි කතා කරන්නම් නැත්තම් මේ අවුල් වෙනවා මම මැදින් කතා කරන්න ගියොත් මේ බලමු නෝලන්ගේ ෆිල්ම් වල බිගින්ස් එකේ ස්ටෝරි පටන් ගන්නෙත් අපේ නොමල් විදිහටම මේ බෲස්ගේ අම්මයි තාත්තයි මැරිලා ඉවර වෙලා ඊට පස්සේ අන්න අර එතන තමයි මම අර පළවෙනිම කිව්ව කේස් එක ඉන්නේ ඒකෙදි මේ පොරට මේ අවුල් යන්නේ අර නිකන් ඌට හිතනානේ ජස්ටිස් එක හම්බුන්නේ නැහැ කියලා මේ අම්මයි තාත්තයි මරපු එකට මොකද අර වෙන කවුද ගිහිල්ලානේ මරන්නේ මේ කියන්නේ මේ බෲස් තුවක්කුවක් කරගෙන යනවා මේ එයාගේ අම්මයි තාත්තයි මරපු ඩේල් එක මරන්න ඒ මේ වෙන එකේ තමයි ගිහින් වෙඩි තියන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ පොර ඒකට මචං ගොඩක්ම හේතු වුණේ මේ ලීග් ඔෆ් ඇසසින් එකේ මේ ට්‍රේනින් එකයි රාස් අල් ගුල්ගේ බලපෑමයි ඒ සිද්ධි ටික. එතකොට මේ ඔය මූවි එකේ මචං පටන් ගත්තොත් බැට්මෑන් බිගින්ස් එක 2005 අපේ නෝ ප්‍රොඩක්ෂන් එක ප්‍රොඩක්ෂන්ස් කරපු මේ මූවි එක ගත්තොත් එහෙම බැට්මෑන් අපේ බෲස්ගේ පළවෙනි මේ තැනින්ම පටන් ගන්න ඒ බෲස්ගේ ෆියර් එක මොකක්ද කියන තැන ඊට පස්සේ ෂේප් මේ කියන්නේ අපි දන්න කතාව ගලාගෙන එනවා පේනස්ලා නැති වෙන එක. එතකොට ඒක වෙනුවෙන් මේ බෲස් ස්ට්‍රගල් කරන එක. එතකොට ඒක හින්දාම මේ බෲස් මේ ට්‍රැවල් කරලා එතකොට එයාගේ මේ ජස්ටිස් එක හොයාගෙන යන සිද්ධිය මේ පෙන්නනවා බැට්මෑන් බිගින්ස් එකේ බැට්මෑන් කොහොමද ඉපදෙන්නේ කියන එක. එතකොට එතනදී හම්බ වෙනවා මේන් විලන් අපේ රාස් අල් ගුල්. පොරගෙන් තමා මේ ගොඩම්ම අපේ බැට්මෑන් මේ ශිල්ප හදාලා ඇවිල්ලා එතකොට පොර තමා කියන්නේ මචං මේ බැට්මෑන් නේද ශිල්ප දක්වන්න ගිහිල්ලා ගිනිත් තියලානේ ඔගේ ටෙම්පල් එක. ඔව් ගිනිත් තියලා බැට්මෑන් ඔහොම මේ කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කලින් ගුරුවරු හිටියා කිව්වනේ ගොඩක්. එයාලගේ කොමික් වයිස් නම් මම ගත්තොත් එහෙම මේ මේන් ටීචර්ස්ලා 6 දෙනෙක් තමයි හිටියේ. ඩොන් රෆායල් අය ෂූෂේන් ලී කියලා එක්කෙනෙක් හිටියා. ආය ශිහාන් මැට්සුඩා කියලා එක්කෙනෙක් හිටියා. ලංකාවේ ආය ඉගෙනවා. ආය හිටියා මචං හෙන්රි ඩුකාට්. හෙන්රි ඩුකාට් කියලා තමයි මචං මේ අපේ මොකේද බැට්මෑන් බිගින්ස් එකේ මචං රාස් අල් ගුල්ගේ කැරක්ටර් කරන මේ ඇක්ටර්ව අපි මුලින්ම ඒ කියන්නේ මූවි එකේ හඳුන්වන්නේ මචං මේ හෙන්රි ඩුකාට් කියලා තමයි. එතකොට අපි අර ටෙම්පල් එකේදී රාස් අල් ගුල් කියලා පෙන්වන්නේ වෙන. ඒ වුණාට ඇත්තටම රාස් අල් ගුල් අරයනේ. ඔව් නේ. එයාව හඳුන්වලා දෙන්නේ නේද ගෙනල්ලා පෙන්නලා දෙන්නේ. කියන්නේ සම්පූර්ණ වෙලාවෙම වෙන ඩයල් එකක් තමයි ගෙනල්ලා පෙන්නලා තින්නේ. අන්න හරි. හෙන්රි ඩුකාට් කියලා තමයි එතනදී පෙන්නන්නේ. හැබැයි හෙන්රි ඩුකාට් කියන්නේ කොමික් වලදී වෙන කැරක්ටර්. මේ පොර ටීචර් කෙනෙක් වෙනවා මේ මොනවද බැට්මෑන් කියන්නේ බැට්මෑන් බිගින්ස් එකේ පෙන්නලා තියෙන්නේ හෙන්රි ඩුකාට් මේ රාස් අල් ගුල් වුණාට හෙන්රි ඩුකාට් කියන්නේ වෙන කැරක්ටරයක් මේ කොමික් වලදී. එතකොට තව ඉන්නවා ඩයලොග් පොරගේ නම කියාගන්නත් බෑ සුනේටොමෝ කියලා තව ටීචර් කෙනෙක් ඉන්නවා අපේ බැට්මෑන්ට ශිල්ප උගන්වපු. ආයි ඉන්නවා සිරාගි ඇලෙක්සැන්ඩ්‍රෝ කියලා. පොර ඉංජිනේරු විද්‍යාව එහෙම බැට්මෑන්ට කරපු ඩයල්ලා මේ පොරත් සෑහෙන්න වැඩි. ඊජිප්තු සීන් එකේ අර නිකන් කවුද ඉන්ඩියානා ජෝන්ස්ගේ එහෙම ඩයල්ලා තමයි ඔය ඇලෙක්සැන්ඩ්‍රෝ. හැබැයි මේ අපිට මේ බිගින්ස් එකේ පෙන්වන්නේ ඒ කියන්නේ බිගින්ස් එකේ පෙන්වන හරි ඒ කියන්නේ ලීග් ඔෆ් ෂැඩෝස් එකට ගන්න කාලේ වෙනකොට මේ පොර මොකක් හරි වියට්නාමේ හරි ඔය ටිබෙට් පැත්තේ මොකක් හරි රටක හිරේක නේද ඉන්නේ බෲස්. ඔව් ඒ පොරව එතනින් පෙන්වන්නේ මචං ඔය මේ අපේ ආසියා පැත්තට ගිහිල්ලා අර මේ මාෂල් ආර්ට් එතකොට ඒ මේ ටික අර මාෂල් ආර්ට් එතකොට ඔය මේ ඉගෙනගෙන යන ගමන් ඉන්න කාලේ වගේ නේ. ඉන්න කාලේ යන්න හරි. ට්‍රැවල් කරගෙන මේ ඒ ටික ඉගෙනගෙන එන කාලේ තමයි මේක තමයි පෙන්වන්නේ මේ කියන්නේ ආසියා කන්ට්‍රි වල හිටියා. එතකොට අර ඒ ලයින් එක තමයි පෙන්වන්නේ එතනින් ගොඩක්ම. අර නින්ජිත්සු උගන්වනවා එතන මොකද්ද ලීග් ඔෆ් ඇසසින් එකේ. ඒ ටික මුලින්ම පෙන්වන්නේ ඔය ආත්ම ආරක්ෂක ෆයිටින් ස්කිල් හදාගත්ත විදිය තමයි එතනින් මුලින්ම පෙන්වන්නේ. ඒකේ මේන් විලන් මචං ඇවිල්ලා රාස් අල් ගුල් බැට්මෑන් බිගින්ස් එකේ.
ඒක මතකද මේ අරු අපේ කවුද මෙයා මේ ඔපන්හයිමටට කිලින්මෆි අපි කිලියන් මර්ෆි ස්කයා කරෝට ස්කයා කරෝටික්නන ඒ එතන මේ අර ස්කයාකරෝ එතර වැඩ කරන්නේ මංහිතන්නේ මේ ලීගෝ ෂඩක්සට තමා ලීකෝ ෂඩෝස එකට තම මචන් මේ රාසල්ගුල් සෑහන්ඩ මේ චේන් එක ගැන අන්ඩග්‍රවන්් චේන් එක ලොකු මේ පුරුකත්තම ඔතන මේ රාසල්ගුල් පොරත් එක්ක තමා මේ විලන් ලසේ මේ ගොඩක් වැඩ කරන්න මේ ස්කයාකරෝ කිවොත්තේම ෆිය ටොක්සින්නයක් පාච්චි කලතම මේ ඩැල්ලගේ පව එක සාමන්නේ ඒක තම පොර ලෝය කෙන පිය ටොක්සින් එක හදන්නෙත් මංහිතන්නේ අර මතකද ඒ ෆිල්ම් එක අර පලවෙනි මේ එක පලනි හා් එක වගේම මේ බෘ ලීග ෂඩස් එකත් එක රසල්ගුල්ල එක පුරුදු වෙද්දි එතන ෆයිනල් ටෙස්ට එකේදී දෙනවා මේ අර මලක් වගේ එකක් පුච්චලා මෙය කරලා අන්නහරි ඔව් අන්න ඒකට ඒකෙම මේ අප්ඩේට් කරපු වර්ෂණ එකක් වගේ එකක් තමයි මේ අරු ගවතියනගෙන අරකට එච්චර ලොකු බලපෑමක් වෙන්නෑ මේ එෆිය එක පින්නන්නේ අන්න ඒකනම් ලොක පොයින්ට එකත්තම එතන තියෙන මේ මලෙන් තමා එතනත් මේ බ්‍රෝස්ට අර ඒ වෙලා අර හරිම මේ එතනින් නිංජා කෙනෙක් තෝරලා අර මේ මරන්ඩන තියන්නේ අන්තිමට මේ එතනින් ටෙස්ට එක පාසෙන්ඩ නිංජ කෙනෙක්ක තෝරගණඩන තියෙන්නේ අං ඒකෙදී මේ ගෑස් එකම තමා අතනත් මේ කල තියන්නේ එක ලොකු පොයින්ට මචන් තැංකව හේෂන් මතක් කරන්න පල් එක සම්පූර්ණය කර හීරෝ ඉන්ටඩිස් කරනවා ඒ වගේ වයි බෙක්කනේ තිබ අන්න එතෝට අපි දැම් පටන්ගමුණේ මේ ඩක්නයිට් ද ඩාක්නයිට් මූවික දෙදස් සටේ යාපු නොලන්ගේ ඩාක්නයිට් ටෙලෝජයගේ දෙවනි මූවික තකොට ඒක මචන් අයිකොනෙක් කැරක්ටයක් ඉන්න අපේ ජෝකර් බෙස්ම විලන්නේ තකොට දීසි වල හිටපු බැට්මෑන්ගේ හොඳම විලන් තමා ජෝක තකොට දෙවනි මූවිකෙන් ජෝක ඉන්ඩඩියස් කරලා තින ඒත් සුපිරිම කැරකම ඇක්ට කෙනෙකුත් එක්කම හිටලිජය කියලා ඔස්ක එකක්ම වින් කරා වින් කරද්දි හැබැයි ජීවතුන් අතර හිටියනේ මේ RIP විස්ටින් පිස් ලෙජන්් අලුත් ජෝකට නම් ඕක වෙන්න හොදනෑ ඇත ජෝකට අපි එදත්තර කතා කර වගේ මචන් ජෝකටක් මේ බැහලම ඇක් කරපු ගොඩක් මේ ඇක්ටර්ස්ලට කෙලවුනානේ දෙත්තරගේ පටිය පස් නෑල්ලිග සකව ගත්තියනේ පසනට වෙනසක් වගේ තියනවා අප ඉස්සරහට කාස් කරන ටෙස්ලට හෙම නොවය කියලා පාත්තනා කරනවා මෙන්ටලිටක බැලස් කරගන්න හම්බවා කියලා එතකොට හිටලිජයගේ බැට්මී ජෝක තමා මීතන අයිකොනික් කාස්ටයක් කරපු සුපිරි හැරක්ටයක් මචන් කැනෙ පොරගේ ඉන්ට්‍රන්සගේ ඉඳලා එතකොට ඩයිලොග් ගත්ත එතකොට පොරගේ ඇක්ටින් මචන් සුපිරියක්කා ගෙලින්මක සුපිරි ඒක සම්පූර්ණ මේ ජෝකගේ කෙන එතන දෙපැත්ත තියෙන ඒ ෆිල්ම් එක මන් පසන්ති ලැක්ක විදිර අපේ සොසයිටීගේ වගේ තියෙන දෙපැත්තක් තමයි ඒක ඒ ෆිල්ම් එක බැට්මෑන්ගේ ජෝගෙන තින ජෝක හැම්මිලම් තියෙන නිකං අර ඇනිහිසම් කියන එක මේ රිපසන් කරන ජෝක ඉට සොසයිටගේ තින ඕඩ එක රිපසන් කරන බැට්මන් අර ඒක ඒ ෆිල්ම් එක හෝල් අයිඩිය මේ ජෝකගේ ඕල් තිං එකෙන් පෙන්න්නන්නේ අර බැට්මෑන් මේ ගැන අපි සොසයිටික මේ තින ඕඩ එක කියල විශ්වාස කරන දේවල් කොච්චර ලේසින් බ්‍රේක් කරන්න පුළුවන්ද කියන එක තමයි මේ ජෝක පෙන්න්න දන්නේ ෆිල්ම් එක පුරාවට අපි සමාජ තිරනේ අප සමාජ තියන මෙහම දේවල් වෙන්ඩෝන මෙහම දේවල් වෙන්ඩෝන වගේ එකක් අන්න ඒක මේ සම්පූර්ණයෙන් කොච්චර ගැන කොච්චර ලේසින් එක බ්‍රේක් කරන්න පුළුවන්ද කියන එක තමයි මේ ඒ ෆිල්ම්මකින් හොදරම් පෙන්ලා ති නෝලන එක ඒ ජෝකගේ කැරක්ටකෙන් තනිකර පැන්නලා තියන්නේ මේ සයිටිකක් කියලා අපි කොච්චර දියුණුයි කියලකෝ ඒ විදිර කොහොම හිටියත් අර ෂනිකෝ කඩා වැඩෙන්න්න පුළුවන් මේ ෂනික මිනිස්සු සනිකර පිස්සවාගේ හැසිරට පුළුව කියලා හැබැයි ඒ ෆිල්ම්ගේ අර අන්තිවම සින්න එක මේ ඒක වෙනස් නේද කියන තැන එකන ඒක වෙනස් එහෙම එක ජෝකගේ අයිඩියෝලජීක තියනර අපි සොසයිටික ඕඩ එක කොම තිබත් ඒක මේ ලේසින් කඩන්න පුළුවන් කියලන ඒකන වූ හැම්බලේම ගෙන වූ අර ස්ටෙබ්බයි ස්ටේ පූ ඉන්න හැම සින්න එකේදම වූ ට්‍රයි කරන්න බැට්මෑන්න පුෂ් කරන අර උපොරග නෝගිලින් කියෙන් රුල්ල දින ඒක බ්‍රේක් කරන තැන්ටනකම් මේ බැට්මෑන පුෂ් කරනර එක තැනක හාවිඩෙන්ටින්නවා මේ එක තැනක අනි පැත්තේ මේ කවද පොරගේ ලවින්ට්‍රස්ට එක උන්දන්න තිීල පුරවන් ඔව කවුද අපේ රේචල් රෙස රේචල් මැරනවා
මේ ඔව්. අර එතෙන්ටකන් පුෂ් කරලා අන්තිමයට මුළු සොසයිටියම් පුෂ් කරන්න හදන අර ප්‍රසිනර්ස්ල එක නැවකටයි මේ ඉන්න මිනිස්සු එක නැවකටයි දාලා ෆිල්ම් එක අන්තිමම හරිය පුරෝණ එක එහ පැතරකයි මෙහ පැතිගෙන එහ පැත නැවීන කට මෙහ පැති පුරන් පුල මෙහ පැතින්න කට හ පැත්තේ ඒ පුරන්න පුළන් වගේ එකක් දුන්නේ ඒ අර අන්තිම සීන්න එක තියෙනවා පොඩි එකක් නිකං මේ ඒ ඕඩර එකේ එච්චර මේක නිච්චර ලේසිය මේ බ්‍රේක් කරන්න බෑ මොකද හිවමනිට එක කියන එක තියෙන හින්දා වගේ එකක් අන්තිමට ෆිල්ම් එක දීලා දිනවා අන්නාරි මං අර ගෙන ඒසින් අපි සාහිත්‍ය කරප විචාරය කර ෆිල්ම් එක අන්න ඉදිරිතා කියන්නේ නයිස් මචන් අර නිකන් මේ ඇත්තට මේ ප්‍රිසනර්ස් ලයි මේ සිවිලියන්ස් ලයි බලාගත්තාම මචන් මේ නැව් දෙකේ දාලා ජෝක කරපු එක්ස්පෙරිමන්ට් එක මචන් සුපිරි නෙක්ස්ට් ලෙවල් එක මේ ඔය වගේ සිද්ධියක් කර ඇත්තටත් වෙලා තියෙනවනේ මේ ජපානයේ අර නියුක්ලියර් සීන් එකකින් නියස්ටික බලාගාරෙක් මොකක් හරි මේ ලීක් එකක් කියලා එතන ආන් එහෙම වෙච්චාම මේ යකුසා කියලා මේ ටීම් එකක් ඉඳලා තියෙනවනේ ජපානයේ මේ කල්ලියන් ආන් ඒකේ ප්‍රිසනර්ස්ලා වගේක් යවලා මේ බලාගාරේ මේවා කරලා තිබ්බා මේ කියන්නේ ක්ලීන් කරලා කියන්නේ රේඩියේෂන්ස් එළියට එන්නේ නැති වෙන්න මේ නෙක් කරලා තිබ්බා මේ ප්‍රිසනර්ස්ලා. එයාලා කොහොමද මරණයට මේ වෙච්ච අය හින්දා එහෙම එයාලා ඉදිරිපත් වෙලා ගිහිල්ලා තිබ්බා. ආන් ඒකත් මේ මතක් වුණා මට ඔය සිද්ධියත් එක්ක. මේ එතකොට මචං ඩාර්ක් නයිට් දෙවෙනි ඩාර්ක් නයිට් මූවි එක මචං ඔය විදිහට තමයි ජෝකර්ගේ සීන් එකත් එක්ක මේ කොහොමද සොසයිටි එක බැලන්ස් වෙන්නේ කියලා තියන්නේ අපේ ලෙජෙන්ඩරි ෆිල්ම් එක. එතකොට තුන්වෙනි එකට ආවොත් මචං ඩාර්ක් නයිට් රයිසස් The Dark Knight Rises. ඒකෙදි මේ ඉන්න ඉන්නේ අපේ One Who Knock. කවුද? I broke the bat. කෙලිම බේන් මචං මේ ෆිසිකලි බ්‍රෝක් කරලා තියෙන්නේ මේ අර කොඳු කැන්නයන් ගහලා තියන්නේ මේ ඩයල් එකට බේන් තමයි. ආල්ලගෙන අර බැට්මෑන් මේ අන්තිම මූවි එකෙත් සුපිරියට මෙයාලා දෙනවා. ඒකේ සුපිරි මේ කෝට් එකක් තියෙනවා මචං. මේ you think darkness is your ally. You merely adopted the dark. I was born in it කියලා. මං ඒක දාන මේක පටන් ගන්නකට මම දැන් මේ වීඩියෝ එකේ මේ අර අපි සෙග්මන්ට් වෙනස් කරන දැන් තියෙනවා. ඒ කියන්නේ අපි කොමික් වලින් දැන් මූවිස් වලට ආවා. මූවිස් තුනත් අපි වෙන් කරලා කියන්නේ. ඔව්. ඒ මූවිස් තුන අපි වෙන් කරපු තැනට ඒ කෑල්ල පටන් ගන්න කලින් මම දානවා මූවිස් තුනින් මත කෝඩ් තුන. අන්න නයිස් මචං. ඊක මාරු. අපි ඩාර්ක් නයිට් රයිසස් එකට එද්දී ඩාර්ක් නයිට් රයිසස් එකේ මොනවද නොටිස් වෙච්ච සුපිරි කරුණු ඔබතුමාට? මට මචන් නෝටිස් වෙච්ච සුපිරි කැරක්ටර් මේ කරුණු තමා මචන් විලන් ගත්තොත් එහෙම මචන් සුපිරි විලන් කෙනෙක්ව එතන දාලා තිබ්බා. මේ කියන්නේ ඩාර්ක් නයිට් දෙවෙනි මූවි එකේ වගේම මේ අපි බේන් ඇවිල්ලා නගරේ මත කන පිට කරන තැන. එතකොට අපේ කවුද බැට්මෑන්ගේම මේ ලව් ඉන්ට්‍රස්ට් එකක්ව මේ යාට විරුද්ධව පාවිච්චි කරන්න හැටි. එතකොට ඒකෙදි දෙවෙනි එක්කනට මචං හිටියා කවුද හිටිය ඇක්ටර්ගේ නම මචං මේරියන් මිරැන්ඩා ටේට් කියලා මේ තව ලව් ඉන්ට්‍රස්ට් එකක් වෙනම මේවා කරලා දීලා කැරක්ටර් මේ එයාගේ මාර්ගෙන් මේ බේන් ගන්න එළියට. ඒක හැබැයි මෙහෙම සීන් අන්තිම හරියේ මේ බේන් නෙවෙයි මේන් විලන් අර අනිත් මේ කවුද බ්‍රාස්වල්ගේ දුවද වන්දගේ හිතුණා. අන්න හරි. ආන් එතන තමයි කියන්නේ මේ බේන්න බේරගෙනත් තියෙන්නේ. ඒ කියන්නේ අර අන්තිමට මේ අර ප්‍රිසන් එකකින් අර උඩට නගිනවා පෙන්වන්නේ. ඩාර්ක් නයිට් එකේ අර අන්තිමට මේ එතකොට අන්තිමට එයාව අර මේ ආරක්ෂා කරන්න හිටපු එක්කෙනානේ බේන් කියන්නේ එතන ප්‍රිසනර්ස්ලාගේ. ආන් එතකොට මේන් විලන් වෙන්නේ එයා තමයි. එතකොට විලන් මේන් විලන් කෙනෙක් අපිට පෙන්නලා එයා නෙවෙයි අන්තිම වෙනකම් විලන් අර අතන අච්චර වෙලා හිටපු එකනා තමයි මේ විලන් කියලා පෙන්නලා තියන්නේ එයා තමයි. එතකොට මේ ඊගේ මචං සුපිරි කැරක්ටර් එකක් කරා මේ ජෝන් බ්ලේක් කියලා පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරපු ජෝසප් ගෝඩන් ලෙවිට් සුපිරි නළුවෙක්. අපි ඉන්සෙප්ෂන් එකේ ඉන්නවා. ඔව්. අන්න මේ පොර සුපිරි නළුවෙක්. එයා සුපිරි කැරක්ටර් එකක් කරා.
එතකොට ඩිටෙක්ටිව් ඇන කියලා එහෙම මේ එයා තම මචන් මේ අරකට අපේ මිලන්ට එතකොට කාස් කරල තියන්නේ ඩය එයා තම ඒ ෆිල්ම් තමා මට විශේෂම දේ. හරියටම මට ෆිල්ම් හරියට මතක නෑ ගෙනමංට කල්ම් බල්ල මම දැන් අපි මේ වීඩියෝ හින්ද ම බැලුවේ මේ ඩක් නයිට් එක බිගින්ස එකයි මේ ප්‍රයිසන්ස එක බල හම්බුන්න ම ඩක් නයිට් බලවා මට එහින්ද තම අරක මීටරුණි කෝමරි මේ ඒ ෆිල්ම් එක ඒ ෆිල්ම් එක තනිකර ඉගෙන සිද්ධිය තියෙන්නේ මේ බේන්න හතුර කියල බෙල්ල ඒ ඇත්ත මතර බෙන්න වෙයි කියනකින් අන්න ඒගැන එහෙන පලොට් එකත් තියෙන අන්තිමෙනකම්ම අන්න ඒක මට තියෙනවා එතන මෙහෙමෙකුත් තියෙනවා අර ජෝකට කරන්න බැරිවුණ වැඩේ බේන් කරා වගේකුත් තියෙනනේ අන්නරි අර කලින් මූවගේ තිබ්බාර නික රිග්‍රෙට් ෆිල්ම් එක නිකන් උපරමේටම දීලා බැට්මෑන් නිකන් මැරුණම කියලා අඟවනවනේ අන්තිමෙනකම් බැට්මෑන්න තනිකර බ්‍රේක් කරාම කිවොත් හරි විලන් විසින් ඩයිල් එක අන්තිමට මුළු ගෝතන්ම කණපිට හරවල බේන්ගේ එක වර්ෂණ එකක්ත් එක නච්චර පවල් ෝෂට එකක් සාමානි බේන් කියන්නේ ඔත්තර මොලයක් නෑ ඩයිල්ල එක කෙරම අතින් පයින්ගේම ගන්නන ඩයිල්ල සාමාන්‍යින් පොඩි ජගනට ඇතිනම් අන්න ජගනට ඒ මේ පොරගෙන් අර නූලටම් ප්ලෑන් කලගේ බේන්ට ගහගන්න බෙන් මේ ටන් කියලා මේකක් මේ සීරම එකක් ගහගන්න එකට තිරම ඒගෙන් තමාර ස්ටන් බෝස්ටලා මේ ඩයිල්ලගේ ස්ටන් තප්පෙන්නේ ඒනට නෝලන්ගේ බේන්ට තිබනීද හුස්ප ගණඩ ප්‍රශ්න මාස් කියනතු පොරට මක්කර එහෙම මක්කර ප්‍රශ්නයක් තිබ්බ මේ ගැන පොරගේ පිසිකල් ස්ට්‍රන්තයක් හරි මක්කරීම ඉගෙන පිසිකල් විසින් පිසිකල් ස්ට්‍රන්තකින්ම තමා ඩයිල්ලකම කොහමරි මේ අර මාස්කයක් මේව කරලා පොරෝ කන්ට්‍රෝල් කරගන්න බැරි ලයින් එක තමා හිටි ඩයිල්ල කෝමතරන හෙන ඇග්‍රසිව් මෝඩ් එක් ඒක අන්තිමට කොහමරි බැට්මෑන් නිකන් ඩයිඩ හීරෝගේ එකින් තමයි ෆිල්ම් ඉවර කරන්නේ ගෙන අර අපි ඩක්නයිට්ගේ බැට්මෑන් අන්තිමට විලන් වෙලාගෙන හාවිඩෙන්ට මැරුවේ බැට්මෑන් කියලා මේ ෆිල්ම් එක නවත්තන්න ඉගෙන අර මේ ගෝඩන් එක තිබ්බ කේස් එක දින ගෙන ගෝඩන්ගේ පවුල කට්ටියව මේ පැහරගෙනනනේ ටෆෙස් ඊට පස්සේ මේ ඒ කට්ටියෝ එකන එයා කියනන ගෝඩන් වග කියන්න ඕන කතාවක් තමා කියන්නේ රේචල් මැරුණකට රේචලමන්න ඊට පස්සේ අරන්න බෝම්බේ පොලිසි ඩිපාර්ට්මන්ට් එකෙන් බැක් කරනය කියලනේ හවිඩෙන්ට එතනින් පලිගන්න ඊට පස්සේ තමා ඒකට යා පුෂ් කරන්න ජෝගනේ ඔව ජෝග තමා එතන මේ විලස්ලා මචන් හැදුවේ ගොඩම්ම ජෝග තම එතන මූවිය කියීම තනිකර හෙන මයින් කන්ට්‍රෝල් කරලා හැදේ ජෝග තම ඊට පස්සේ කෝමාරි ඒ ෆිල්ම් එක තම මට ෆිල්ම් තුන සුපරින් ෆිල්ම් එක් කෝමරි ඩක්න ට්‍රයිසන්ස කරනය බිගින්ස කරනේ ජෝක ඉන්න එක අන්න ජෝක ඉන්න එක තම සුපරින් ෆිල්ම් එක මචන් මට ඇතනම ගොත්තේ ත්‍රීලෝජයකින් මාත් කැමතිම එක ජෝක ඉන්න එක පෞද්ගල මේ අන්තිවට ඉට පස්සේ බැට්මන් මේ කෙර අරු ගෝඩන් කියනවා බැට්මන් තමයි කරේ කියලගෙන ගෝඩන බේරන් ොනිද බැට්මන කියන්න කියනවා ඉට පස්සේ අන්තිමට කොමරි බැට්මන් කකුලක් කඩාගෙන මේ පැන්ලෑන ගිල්ලා එයා තමා ගෙන් සිටියගේ කට්ටිය මිනිස්සුයා හොඳයි කියලා හීරෝ කෙනෙක් කියලා හිතාගෙන හිටියට එයා විලන් කෙනෙක් වගේ කියන තැනින් ඒ අරච්චර හොඳ මනුස්සෙක්ව මැරුවයා කියන තැනින් තමයි මේ ෆිල්ම් ඉවර කරන්නේ අර ෆිල්ම් එක අන්තිමේට මේ බැට්මන් කෝමරි ආයත් යාගේ හීරෝ කෙනෙක් කියන මේකින් ගෙන මැරනගල් ගැන අන්තිවට බැට්මන් මැරනගල හිතන්න ඒගෙන ලයු ශාක්ෂයන් නෑන මචන් ඉගන්නේ ආයි බැට්මන් නාව කියලාර අන්තිමට අර අයිකොනෙක් මෝව එකත්තින අපේ කවුද ඇල්ෆ්‍රඩවී අන්තිමට බ්‍රෝස්වේනු හම්බෙන තැනක දැන විතරණ පොඩිම මේකත් දෙන්නේ අඩුවල්ලියල එතකම්ම අන්නහරි එතකං මූවික එන්ඩින්න එක වෙනකමුකුත් කියන්න ඒත් අපි දන්න එතන හිටියද නැද්ද කියලවත් ඒක නිකං පොඩි ඇල්ෆඩ්ගේ හිතේ මැච්චි දෙයක්ද කියලත් දන්න ඒක මෙහෙම ගත්තිනවා අර පස්සේ මේක චෙක් කරනවා රි බැට්මෑන් ඒක පාවිච්චි කරන්නේ මේ මොකද එයා ක්‍රෆ්ට එකක් වගේ ඔව් අන්න ඒකේ බෘස්වෙන් අර යාගාව තියෙනක හදාගන්න කලින් යාර ටෙස්ට කරපු වර්ෂණ එක එකක් තියෙනවා මේක වේනට පරිසස්ස ඇතුලි නෑ වේනෙන් ප්‍රසස්ස එක මේ අර ෆොක්ස් කෙන්ව ගෙජෙට්ටි කොක්කොම ගන්න ඔව්
ඒක කොමර අන්තිවට ෆොක්ස් කිල්ලිවර වෙලා ඒ මැසින් එක මේ බලනකොට තව කට්ටියක් එක එක ඉන්නස්ටිකෙට් කළ බලනකොට ඒක හොයාගන්නවා මේ කලින් එකනෙ ෆොක්ස් හදපු ඩිසයින් කර පෝෂණ එක නැති ඔටෝ පයිලට් මූට් එකක් මේ බෘස්ෙන් මොඩිෆයි කර පෝෂණ එක තියෙනවා අන්න ඒත්තන තමයි කියන්නේ මේ ගෙන නිකඟර එතනින් තම අයිඩිය ගන්න පුලා මේ මැරල නෑ ඉන්නවා නයිස් එතනින් පස්සේ අර අයිකොනික් මූවකින් පස්සේ ග්‍රේටස් විදියට ඒ ත්‍රිලෝජියකත් එන්ඩෙනවා මටනම් හිතෙන මචන් නෝලන්ගේ ෆිල්ම් තුනෙන් ගත්තා මේ පොර මචන් බැට්මෑන් කියන චරිතයටත් වඩා මේ බෲස් වේන් කියන කැරක්ටර් එක තමයි මේ බිල්ඩ් අප් කරේ ගොඩක්ම. ඒ කියන්නේ මට අනුව ක්‍රිස්ටියන් බේල් තමයි හොඳම බෲස් වේන්ට කාස් කරපු නළුව. එතකොට බැට්මෑන්ට හොඳටම කාස් කරපු නළුව තමයි මචන් බෙන් ඇෆ්ලෙක් මට අනුව. බෙන් ඇෆ්ලෙක් ඔබට කොහොමද මචන් මට බැට්මන් මූවිස්ලින් දැරට බලපු හොඳම බැට්මන් ෆිල්ම් එක අපේ අලුත් එක පැටිසන්ගේ රොබට් පැටිසන්ගේ 2022 ද බැට්මෑන් එකනේ. ඒ ෆිල්ම් එක ඒගෙන ඒ අර අනිත් ෆිල්ම්වල තරම් මැචුව වෙච්ච බැට්මන් කෙනෙක් නෙවෙයි ඉන්නේ අර හෙන ඩ්‍රවුන් කැරක්ටර් මේ අර කාලි කියන්නකද පොළොව මට්ට ඉන්න බැට්මන් කෙනෙක් ඉන්නේ අන්න පොර තාම අර ක්‍රයිම්ස් වලට අලුත් එතකොට රිඩ්ලගේ අර මයින්ඩ් ගේම්ස් එක පොර අර ඩිටෙක්ටිව් සීන් එක ගොඩක්ම පෙන්නන සුපිරි මූවි එකක් තමයි ඒක. මේ බෙන් ඇෆ්ලික්ගේ බැට්මන් කොමික් ඇකියුරේට් කියනනේ කට්ටිය. ඔව් මචං ගොඩක් කොමික් ඇකියුරේට් තියෙනවා මේ පොර අර ජස්ටික් ලීග් මූවි එක ඇතුලේ අපේ ස්නයිඩර් මහත්තයාගේ මේ ඩිරෙක්ටර් එකත් එක්ක මේ ඒ මේකේ හිටපු බෙන් ඇෆ්ලෙක්ගේ බැට්මෑන් මචං කොමික් ඇකියුරේට් තමයි ෂේප් එකේ. අපි මෙහෙම ගත්තොත් ඒ කියන්නේ අපි දැන් ඔය කතා කරපු බැට්මෑන් කැරක්ටර්ස් තුන්දෙනාම මේ තුන්දෙනා වෙන වෙන කරලා ගත්තොත් නෝලන්ගේ බැට්මෑන් ගොඩක්ම මම දැක්ක විදිහට අර අපි නෝමල් හැම ෆිල්ම් එකකම දකිනවා වගේ මේ ක්ලාසික් සුපර් හීරෝ කෙනෙක්. ඒ කියන්නේ එනම අර ක්ලාසික් සීන් එකේ අන්තිමේට හීරෝ දිනන සීන් එකේම වගේ ඉන්න මේ ක්ලාසික් සීන් එකේ අර කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක රයිස් වෙන අන්න ඒ වගේ හීරෝ කෙනෙක් තමයි මේ මෙයාගේ කෙනා. නෝලන්ගේ බැට්මෑන්. ඔව්. ඊට පස්සේ අපි මේ ස්නයිඩර්ගේ බැට්මෑන් ගත්තොත් පොර නිකන් එක හැමෝම් බය වෙන කැරක්ට එකක් වගේ ගැන පොලිසියත් බයයුට මේ ක්‍රිමිනල්ස් බය නිකම් මිනිසුත් බයයුට පිය කියන එක හොඳටම දෙන බැට්මෑන් බැට්මෑන් ගැරනික ඩක් වයිට් එක හොඳටම මේ මතකද මේකත් ඩිස්නි මූවි එකක් තියෙනවා මොවාන කියලා. ආහ් මොවාන එකේ ඉන්නේ අර කොක්කක් වගේ එකක් අතින් ගත්ත ඩැල්ල සත්තු වෙන්න පුළුවන් මව්වි කියලා. මව්වි ඔව්. අන්න ඒ වගේ ඩෙමිගෝඩ් කෙනෙක් වගේ මට පෙවුනේ මේ මෙයාගේ ස්නයිඩර්ගේ බැට්මෑන්. මොකද මේ ඩයල් එක ඔක්කොම යන සාමාන්‍ය බැට්මෑන් ගොඩක් වෙලාවට ස්ටෙල්ත් යන කැරක්ටර් එකක් නේ. මේ අරු එවන තියෙන ඔක්කොම කඩාගෙන තමයි යන්නේ යනකොට. අව ඌ හෙනටම මේ පියගෙන සීන් එක තව ඌගේ තියෙනවා පොඩි සීන් එකක් ඌ අල්ලගෙන ක්‍රිමිනල්ලා ඉන්නවා. ඌ අල්ලගෙන ක්‍රිමිනල්ලාගේ ඌ නිකන් අර පුච්චනවා වගේ කරනවා මේ බැට්ලොග් එකක්. අන්න බැට් මේ මාක් එකක් තියෙනවා තමයි මේ ක්‍රිමිනල්ස්ලාගේ. මේ එන්න උත් එක මේ උන්න පැත්තකටත් ඉන්න ගාගන්නත් උගේ කාපකි ඒ වගේ පොර ගොඩක් මාර බේස් කරගෙන තියෙන සිය එක තමයි. ඒ වගේ එන නිකන් අර කට්ටිය හැමෝම ෆියර් වෙන කැරක්ටර් එකක් අර ආයි නෝලන්ගේ මේ බැට්මෑන් කරන්න හිතන්නේ නැහැ පොරකින් කුටි කෑවු එක්කනේ. නෝලන්ගේ බැට්මෑන් එක කම්පෙයාර් කරනවා නෝලන්ගේ බැට්මෑන් මේ අර මිනිස්සු නිකන් එයා දිහා බලලා ඉන්ස්පයර් වෙන බැට්මෑන් කෙනෙක්. මේ පොර ගොඩක්ම හදලා තියෙන්නේ බෲස් වේන් කියන කැරක්ටර් එක තමයි මචං බැට්මෑන්ට වඩා. මන්නන් දකින්න තියෙන මේ ඩාර්ක් නයිට් ත්‍රිලොජි එකේම බැට්මෑන් කියන සුපර් හීරෝ කැරක්ටර් එකට ගොඩක් බේස් වෙලා හදපු එක තමයි මේ ස්නයිඩර්ගේ බැට්මෑන්. එතකොට ග්‍රේටස්ට් ඩිටෙක්ටිව් කියන ඒ ටයිටල් එකේ යටතේ හදපු සුපිරි මේ මූවි එකක් තමයි ඔය ද බැට්මෑන් මූවි එක. ඔය අලුතෙන් ආපු මේ අපේ රොබර්ට් පැටින්සන් ඉන්නේ. ඕන්න දැන් මං ඉස්සරහට ඊළඟ කැල්ලේදී පැටිසන්ගේ බැට්මෑන් විචාරය කරන්නේ ඊට කලින් ස්නයිඩර්ගේ බැට්මෑන් මේ අර අරයත් එක මේ නෝලන් කෙනා එක කම්පෙයාර් කරද්දි කොහොමත් මේ ඒ කියන්නේ හැමෝම ඌ හීරෝ කෙනෙක් විදිහට සලකන්නේ යුනිවර්ස් එක ඇතුලේ බැට්මෑන් මේ හීරෝ කෙනෙකුත් නෙවෙයි විලන් කෙනෙකුත් නෙවෙයි අර ඒ ලයින් එක මැද ඉන්න එකෙක් වගේ සලකන්නේ. ඊට පස්සේ අපි එහෙම්ම ආවොත් මේ ද බැට්මෑන් එකට බැට්මෑන් එකේ මේ පැටිසන්ගේ බැට්මෑන්ට ආවම ඒකේ තියෙන්නේ අයිඩෙන්ටිටි එක ගැන ප්‍රශ්නයක්. ඒගැන අපිට ඔය බැටමන් ෆිල්ම් මේන් බැටමන් ෆෝකස් කරලා හදපු ෆිල්ම්
ගත්තාම අර නෝලන්ගේ එකයි මේ පැටිසන්ගේ එකයි මේ ගත්තාම මේ පැටිසන්ගේ ඩිලිට සින්නගේ ජෝකඉන්න ඒකත් එක්කම ගත්තාම ටාක්නයිට්ගේ ද බැට්මෑන්ගේ ෆිල්ම් දෙකේම අර එයා මේ බැට්මැන් එයාගේ මේ විලන්ලව ප්‍රහම පොලිසි දයන් ප්‍රශ්න කරන සිීන් තුනක් තියෙන මතක ජෝකෝ මේෝ කරන එක ඩක්නයිට් කියනේද මච ඩක්නයිට්ක ජෝක මේ ප්‍රශ්න කරන තැන මේ එතන පිටිපස්සෙන් කලා ඔව අර එක පාටලග අන්න එතන ඒ එතන ජෝක තනිකර මේ බැට්මෑන් පුෂ් කරනවා මේ ඌව මරපංග කියෙන ජෝක දන්නවා මේ කොච්චර වූ පුෂ් කරත් මේ බැට්මෑන් මරන්න නෑ කියලා ඊට පස තම අන්තිමේට මේ ප්‍රශ්නයක් දීලා අන්නේ මොකක්ද මේ කියලා ඒන රේචල්ලද බේරන්නේ ආවිවද කිය ඊට පස්සේ තීර තැන් දෙකත් මාරු කරල කියෙන් ඉතකට පොලිසි යනවා මේ බැටමන් බරු සිතාගෙන් රේජල්ල බේරගන්නවා කියලා යන යා හින්තිට හාවි බේරගන්න තනනම් මචන් ජෝකවී නිස්ලෙවල් වැඩක් කරල ජෝක තැන් දෙක කියලා පැත්ත මාරු කරල කියන්නේ ඒ ජෝක තනිකර එතන අරබං කලින් කිවගේ මේ බැට්මන්ගේ අර තියෙන ඕඩ එක ගැන තියෙන ඒ අයිඩියයක ඔක්කොම මේ බ්‍රේක් කරන එක තම කරන්න ෆිලෝසොෆිකල් වලියක් යන නැතින ජෝකගේ බැට්මන්ගේ ඒ අපි මේ පැටිසන්ගේ බැට්මන්ටනට පැටිසන්ගේ තියෙන අයිටන් ටික් ගැන ප්‍රශ්නය අර ඒ ෆිල්ම් එක කියන්නෙත් නෑ මේ අර දැන් අපි මේ බැට්මන් බිගින්සගේ මතකත් දන්න මේ අර මේ කාමෙන් පල්පෝනිවද කාරගෙන් එලියටද ඇර දෙලරන් කියන්නේ අයින් බැට්මන් ගෙන මන්නිගන් තිරවන්නේ ති බැට්මන්ගේ වැට්මන් කියල කියන එතන ඒවාට මේ අරගේ මෙයාගේ මේ පැඩිසන්ගේ බැට්මෑන් එක පල ෆිල්ම් එක පටන්ගන්න තැන මේ ඉගෙන අර එතන මිර එකක් වගේ ගෙස්සෙකුත් තියෙනවා මේ ඉගෙන ඒගෙන රිඩ්ලයින් රිඩ්ලයි බැට්මෑනුයි එක වගේ කියලේ ෆිල්ම් එක හැමතන එක තැන් ගොඩක පේනවා ෆිල්ම් එක මේ ඉගෙන ෆිල්ම් ෆිල්ම් එක ඉගෙන හීරෝගේ විලන්ගේ දෙන්නකම එන්ට්‍රන්සීන එකත් එක වගේ ගත්තිනර උඹ ෆිල්ම් බැලුවන ඔවමජ මැලු දෙපාරම වෙලු ඒ ෆිල්ම්ගේ රිඩ්ලව පෙන්න්න තැන මත රිඩ්ල මුලින්ම පෙන්න්න තැනර මේ නගරාධිපති ඒ දෙපැත් ඇවිදවිදිද්දී ඌ කළුපාට කටනයක් ගව එක පාට පෙන්න්න නිගෙන වුවර ඌට පෝකස් දෙනක වූ එතන ඉන්නවා කියලා පෙන්න්නන්නේ අන්නරි ඕ ඌත් මේ ඊට පස්සේ අපි කවද බැට්මෑන්ඩ පෙන්න්නද තුවර එන්න ඩක් මේ පැසිජයක් එකක් දිග ස්තරට ඇවිදගෙන කේස්කින්න බැට්මන්ත් පෙන්න්න මුලින් ෆිල්ම් බැට්මන් කවද හැලවින්නගේ අර කොල්ල සෙට් එකක් එක ඉදි අර ඩාක් පැසික එතන මේම කේසතින ඒ දෙන්නම ඕෆන්ලා එක වගේ ගැන එක ඒ දෙන්නම එක වගේ කියල පෙන්න්න තවා මේ ෆිල්ම් අන්තිම හරියට කමටරයි කරන්නේ ඒ දෙන්නම ඕපන්ලා අම්ම ඉතත්ත කවුරුත් නැති කට්ටිය ඒත් මේ බරුස්වෙන් එකන දෙන්නගේ වෙනස තමයි බරුසෙන් සල්ලිකාර අරුත් සල්ලි තිබෙන නැතිය කෙනෙ එතකොට අරිතන පොඩි වෙනසක් මේ පට ලස්සන මේ කෑල්ලක් තියෙන මේ ෆිල්ම් එක පටන්ගත්දිම මේ එකන මේ හීරෝයි විලනුයි දෙන්න එක්කනෙට ඇටැක් කලදවා මේ පටන්ගෙන එකල පස් ලයින් එක් කියන වගේ සිීන්න එකට එන්නෙත් මේ එකනෙට ඇටැක් කල ඒක තියෙන්නේ එකෝ දුප්පත් ඕෆන් කෙනෙක් මේ එයාට සොසයිටීකත් එක්ක ඊට පස්සයාගේ රම්මතත්ත නැතිවුණ එක තියෙන තරහ පිරිමහා ගණ්ඩ එයාට තියෙන දැන් එයාට තියෙන තරහ තියෙන්නේ මේ සල්ලිකාරයක්ක මේ රිටල තියෙන තරහ තියෙන එතකොට එයා එයාගේ තරහ මිය කරගන්න වගේ මේ සල්ලි තියෙන දනවත් පොරකට ඇටැක් කරල තමයි එයා පටන්ගන්නේ මේ ෆිල්ම් එක රිටල පටන්ගන්න බැට්මෑන් පටන්ගන්නේ බරුසෙන් පටන්ගන්න යා සල්ලි තියෙන ඕපන් කෙනෙක් එයා එකන මේක මෙහමකවත් පිහන ගන්න පුළොන් මේ රිඩ්ල ක්‍රිමිනල් කෙනෙක් මේ එයා සල්ලිකාර මේන පොලිටිකල් ඉන්ෆලුවන්ස එකක් තියෙන පොරකට ඇටැක් කරලතම ෆිල්ම් එක පටන්ගන්නේ බැට්මන් කියන්ඩයිල් එක මේ සල්ලිකාරයෙක් එයා ෆිල්ම් එක පටන්ගන්නේ මේ ක්‍රිමිනල් කෙනෙට ඇටැක් කරලා අන්න ඒ දෙක මාරු වෙලා වගේ දෙක මාරු වෙලා ඒත් සේම් වගේන මේ සේම් සේම් බට් ඩිෆරන්ටගේ නැති තව ඒ ප්‍රශ්න කරන සීන් වල තිබ්බ වෙනස තම අපි එයා ජෝකත් එක්ක කරන කතාවෙදී මේ ජෝක ඒ ෆිල්ම්මකින් හැමතරම බැට්මන්ගේ අයිඩටිය ගැන ප්‍රශ්නයක්තම යනක බරුස්වෙන්ගේ අයි මේ අයිඩටික මං කවුද වගේ ප්‍රශ්නයක් අහන සීනක තමයි ෆිල්ම් එකම තියෙන එතන අපි බලාගෙනට අර ඩිට සීනක ජෝක සිීනක තිය
ජෝකගේකේදී වෙන්නේ මේ එයාට දැනගන්න ඕන මෙයා ගයිඩිටිය මොද කියලා මේ පවද පේ රිඩ්ලගේ යිඩන්ටිටිය මොකක්ද කියලා රිඩ්ල මොනවගේ පොරක්ද කියල දැනගන්නවා ඒ හින්දා අර යා රිඩ්ල කරපු ක්‍රමේ ක්‍රයිම් ඩීටේල් අරම ඔක්කෝ රැකි ජෝකට දී ලහනවා ජෝක අමනින් මේ තරු ගහපු මේ අපරාධකාරයෙන් ගෝතම්ගද අනිවා ඒහින්දා ඌට අපි ගින්දිලා සයිලම්කට දාන්න වගේ ඌට ගින්දිලානවා මේ කියන්න පුළුවන් මේ මොනවගේ පොරන්දිල එතකොට ජෝක කියනවා මේ අවධානය ඕන වෙලා තියෙන අන්න ඒ වගේ පොරක් කියලා ජෝකගේ කතාව ඒක අන්තිමයට මේ ඒ කතාව එහෙම අරවන පොඩ්ඩ මේ බැට්මන්ගේ පැත්තර හරි එතන බැට්පන්ඩ එතන අන්තිවට හිතරගේ සිට තිරනික මම් එක මුත් මං වගේම නේද රිඩ්ලත් මං වගේම නේද වගේ මේ එන සින්න තිර අර ඒක කියනවා මේ දෙබස් නම් මතගෙන මේ ඩීප් ඩව් එකින් බැට්මෑනු හිතනවා නේදේ මැරුණ කට්ටියකට ඩිසර්ව් කියලා වගේ එකක් කහන අර ඒ කතාව පොරගින් අරගෙන ගිල්ටි පීලින්නක් කෙනවා තම අන්තිමට එතනද මේ ජෝග හෙමීට කතාව හරනවා මෙයාගේ පැත්තට මේ බැට්මෑන්ගේ පැත්තරම එතකොට අපි එතන ඒවගේ අර ෆිල්ම් එක අනිත්සීන එක තමයි මේ රිට්ලත් එක්ක තියෙන ඉන්ටරිගේෂන් සින්න ගලාස් ශොප් ඇතුල කැමර විශල් ස්ටෝරිටලින්ගලත් එතන වෙටන අර ජෝකෝ පෙන්න්න දැන ජෝකෝ බ්ල කරලිවරලා බැට්මන් ටික ෆෝකස් කල්ලෝරි කරලතම පෙන්න්නේ අර එතන පෙන්ලා තිනවා මේ කතාව තනිකරයන්නේ රිඩ්ලගෙන හන්ඩාවට බැට්මන් ගෙනන වගේ එකක් මේ විශවල් ස්ටෝර් ලිින් කිය සින්න එකෙන් ගත්තොත් ඒම තියෙන මොකද ජෝකව නෙවෙයි ජෝකකින් තම අහන් ජෝකනේ ෆෝකස් කල තියෙන එක මේ බැට්මෑන්න තම ෆෝකස් කල තින්න හර ඊට පස්සේ ෙදර බැට්මෑන් මේ රිඩ්ලත් එක්ක කරන මේ කතාවෙදි තියන්නේ ඒක මිර එකක් වගේ ගැන අර රිඩ්ලත් එක් කතා කරගෙන ඇති මුත් මං වගේ නේද කියලා බේසින්න එන තැනකටත් එක තැනකදී මේ බැට්මෑන් එනවා එතන සීන එක පටන්ගදම ඒ ප්‍රශ්නාන සීනක පටන්ගතිම පලවිනි ෂොට් එක මට මත්තක තියට පයිෂට් එක වෙන්න බැට්මෑන් අර ඒතන මැද ගලාස් එකක් තියෙන රිඩ්ලයි තොරයි මේ අතරේ ඒ ගලාස්සකින් බැට්මන් අපට බැට්මන්ට පිටිපස ෂොට් එකක් දෙන්නේ මේ උට බැට්කට මේ බැට්මන්ට බැට්මන්න පේනවා ඉරිපස රිඩ්ලක පැත්තෙන් ෂොට් එක පෙන රිඩ්ල රිඩ්ලම් පේනවා ඇ ඇගන්න අර අතන ගලාස්සකින් දෙන්නට දෙපැත්තෙන් දෙන්නව පේනවා ඒ වගේ ගෙන උන් දෙන්නට එක පේනවන එක අපිට පේනවා අපිට පෙන්න්නනකින් කියන්නේ එතන වෙනස් මේ කන්නසේෂන්ටික මිර එකක් වගේ ඒත් උන් දෙන්න වෙනස් මේගෙන උන් දෙන්න හැමතරම එක වගේ එවුනාට වෙනස් වගේ මේ ප්‍රස්පෙක්ටවිකින් තම ඒ ෆිල්ම් එක මේ පෙන්න්න තව ඒසින්න එක ඒ ෆිල්ම් එක දිගට යනකොට ඒක එක පලන්න පටන්ගන්න තන බැට්මන් කියන්නේ අයින් බැට්මන් කියලනේ පටන් ගන්නේ මේ කවුද කියලාහම කියන්නේ මේ අම් වෙන්ජන්ස් කියලගැන් පලිගැනීම වගේ මේ පලිගැනීම කියලගැන් ඒක එකන ඒ ෆිල්ම් එක ඒක ඒ ෆිල්ම් ඉන්නට එකෙන තාම බැට්මෑන් නෙවෙයි කියන මේ සින්න එක තම තින්නේ ගෙන ෆිල්ම් ඒ අපිට ඒ පෙන්න්න මේ බෘස්වෙනින්නේ එයා තාම බැට්මෑන් වෙලා නෑ හරි ඒ ෆිල්ම් එකටම පොර මේ අර සතුටින් වගේකින් මේ බෘස්වෙන් හිනාවෙන්නේ එක තැනක විතරයි මේ ඒ ෆිල්ම් එක පුරාට බෘස්වෙන්ගේ තින අවුල එක අවුලක්තමා ඒ ෆිල්ම් ඒක අපිට ඉන්න රනික් ෆිල්ම්ලගේ මැචවෙච්ච බැට්මන් කෙනෙක්ට මේ හින යං ඩයිල්ල එකක් එච්චර එක්ස්පිරියන්ස් නැති ඩයිල්ල එකක් බැට්මන් කෙනෙක් ඒ හින්දම වගේ අර ඌ හෙන විස්ටේක්ස් තොකයක් කරන මොකද ඌ හැම්බෙලේම හිතන්නේ අර උගේ පස්පෙක්ටිව් එකින් තම හිතන්නේ හැමෝට වෙන දේවත් ඔව් මේ ඉගෙනට ළමයි දිහැවුණත් බලංඉන්නකොට පොරගෙන් මේ ගොඩම්ම ෆිල්ලෙන්නේ පොරට වෙච්චි දේවල් අර අනිත්තගෙනුත් දකිනවාගේලා ඉන්න ඇතම ඒක තව එක තැනක් තියෙනවා මේ සුපිරියට නොටිස්සන කැල්ලා මේ කැට්ටුමන් එක මේ පොඩි කන්නසේෂනයක් කියලා කැට්ටුමන් කියනවා මේ කාමෙන්් පැල්කෝනි තමයි එයාගේ තාත්තා කියලා ඇරද ඒ සීන් එකට කලින්ම මේ නිකං ඒ කියන කතා එක්ක නිකං බැට්මන් බරුස්වෙන් එයාගේ පාස්තකට හෙනම ඇටච්චලා ඉන්න එකක් තින එයා ඒකින් ගැදවෙලා එකින් එලියට ආවොත් තමයි යාට මේ අලුත් ප්‍රස්පෙක්ටිවලින් මේ වෙන මේ එයා වටේ වෙන දේවල්ටික බලන්න පුළුව ඒක මන් දැක්ක මෙහෙම දීනකුත් තියෙන ගෙන ෆිල්ම් එක තියන්න අර
බරුස්ෆෙන්ට තම අයිඩිය එකක්න තමන් කවුද කියලා තම පොර බැට්මැන්න හොයනවගේ හ්ම්. කතාවත්තා මේ මූවි පුරාටම ඒ යන්න ෆිල්ම් එක එකන මුල්ලඉඳ අගට එනකොට වෙන්ජන්ස් ගෙලින් බැට්මෑන් කියන කැරක්ට එකට එන එක තමයි ෆිල්ම් එක තනිකරම් පෙන්ලා තියන්නේ ට්‍රන්ස්ෆෝමේෂන් එක හ්ම්. මොකක්ද ඉන්ට්‍රඩක්ෂන් ඇත් එක්කම තියෙනී ආ. මුලින් මර වෙන්ජන්සකින් එකන පේනස්ලා නැතිලා ඒලා ඉන්න කොමත් තියෙනකන බේසි ස්ටෝරිගෙන හ්ම්. ඒකින් පස්සේ මේ අර යං කැරක්ට එක කොහොමද මේ බැට්මෑන් උනේ කියන එක තමා ගොඩම පෙන්න්න නීමච ඔව්. ඒ ෆිල්ම් එක ඩිරෙක්ටර්ස්ලා අර ඒ ඇක්ෂන් සීකන් තිරන මේ ඒ හැම ඔව්. වලියකදිව ඒක ඒ බැට්මන් ෆයිට් කරන්නේ යාට ඒ පර්සනල් දෙයක් විදියට ඒක නික මෙහෙම මේ එයා හෙඩම හෙල්පලස් මේ ඩයිල් එකක් වුණා යාගේ අම්මයි තාත්තේ මැරණ දැන ඔව් ඒක තරහ තමයි මේ බරුසෙන් බැට්මන්ඩලා පිරිමහන්නේ ගැන වූ ෆයිට් කරන හැම ගැන පොඩි මේ තක් කෙනෙක් වුණත් මේ ස්ට්‍රීට් එක්ක හිටිය නැත්තං මේ අන්තිමට ජෝගත් එක්ක ගහගත්තත් මේ ඌ අර හැම එකක්කම ෆයිට්කන්න එකම රේජ්ජකින් මේ අර පොඩි කාලේ අගමට තත්තුන දව කරන්න බැරිවුණා කියන මේ දුකෙන් එන අර අමුතු එන ඒ රේජ්ජ එකක් වගේකින් තමයි එක හැම ෆයිට් එකක්ම පොරට පසනල් අර ඒකට මේ දෙන්න බැරිවුණ මේක පොර යවනවා මේ අනි කට්ටියට ගහල කරල් හෙනම මේ රේජ්ජෙක්කින් තමා පොරම ගහන්නේම කියන මේ හැම එකම පර්සනල් රතම පොර මේ මරාගන්නෙන් මේකයික ඒවගේ ලස්සන ගෑල්ටිකේ ෆිල්ම් ඉදින තව ආයමනාද ෆිල්ම් තිබ්බ හොඳ කෑල් ඒක සුපිරි ෆිල්ම් මච මාත් මේ ඉවසිල්ලන්න තියෙන ආට්ටුව එකන ඒකට මෙහම කියන්න පුළ මම් බලප හොඳම ෆිල්ම් කියන්න පුළා අඩෝ ඩයිස් ඒ සිනම මටරන් නෙක්ස් ලබ අනිවාර් මොකද උඹ බල හොඳ ෆිල්ම් වත් ඉන්ටස්ටල එදම මච ඉන්ටස්ටල ආය ඔපෙන් හයිම එක තියන්න පුළුවන් හයිම එක දැනට Interstellar එදම මචං. මට ඒක කාලිත් එක බලමු. ඔපන් හයිමගේ ස්තෝරියකට වැඩිය මට්ටිකක් සෙට්ටුනා මේක ඉමිටේෂන් ගේම් එක ඒක මොම් බල්ලනේ මච ඉමිටේෂන්ගේම් පුළුවන් වෙලා තිබ්බ බල ඒකෙත් මේ එක ඇලන් ටියවරින් ගැන තියෙන්නේ ආම් පරසි මේ ඒත් ඔය දෙවනි ලෝක යුද්ධ කාලේ අර මොකක්ද නාසි කට්ටික තිබ මේ එන්ක්‍රප්ටිං මැසින් එක තිබ එකින් එවන මැසේජ් මේ ඩීක්‍රප් කරන්න පොර කම්පියට එකක් හදන එකක්ති අඩෝ නයිස්නේ කොමරි බැක්ටද බැට්මෑන් නො අර කලින් කියෝගෙන ග්‍රවන්් ලෙවෙල්ල එක බැට්මෑන් කෙනෙක් නන්නේ ඒ හින්දම තමයි මේ එච්චර ලොක බිල්ඩ එකක් නැත මෙන මසල් තියෙන පුම්ඹගත්ත බැට්මෑන් ටික් නෙවේ ඉන්නෙත් මහිතන් ඒ හින්න තම ආය ඔය ඒකින් ගොඩක්ම දීලගෙන ෆිලිංස් ෆිලිංස් වගේ නිකන් හෙම නිකන් මයින් කටෝලින් ලයින්න ගේම ගොඩම් දීල තින ඩක් වයිබ්ගෙන වශ ඒකර හැම වෙලේම එක කෙනගේ පස්පෙක්ටව් අපිට දෙනවා බලන්න ෆිල්ම් හැම වෙලේම ගෙන ඒහිතන් ෆිල්ම් පටන්ගන්න පලින් ෂොට් හරි පලින් ෂොට් එක මේ පෙන්න්නේ බයින කිලෙක්කින් බලගන්නවා ඩයිල්ලෙක් කවද කියන්නේ බයින කිලෙක්කින් බලගන්න පෙන්න්න ඔව් එතකොට ඒක මෙයාගේ පස්පෙක්ටව මේ රිඩ්ලගේ පස්පෙක්ටව එක තම ඒ වෙන්න ඊට පස්සේ අපිට මේ අව ඉස්සරහට එකන එක හැමතැනක අර්නිකන් එක එක්කෙනගේ සපත්ව තුළට අපයෝදාන්න හදනවගේ ගොඩක් වෙලාට බරුසන්ගේ බරුසන්ගේ පස්පෙක්ටවගෙන් තම ස්ටෝරිය ගොඩක්ම පෙන්න්න අපිට මේ ඉරදර එක තැනක ඉරි පස සෙලින කයිල්ගේ මේ පස්පෙක්ටව පෙන්න්නනවා අර ඇහැට දානකොට අර ඇයට දන මොකක්ද පුරගා තියෙනකොට කාචයක් එක වීඩියෝ එක මේ පෙන්න්න අන්න ලෙන්ස අන්න යන්නේ සීන එක දාලිවෙල්ලා අපිට පෙන්වා මේ කොහොමද සෙලීනට වල්ඩ එක පේන්නේ වගේ එකක් අන්න ඒවගේ අර අයිඩන්ටිටියක අන්න එහෙම මේකතම අයිස තවමනත් තිබ සමානකම් ගොඩත් තිබ රිඩ්ලටයිමයට රිඩ්ල යා කරපු වැඩටි කොක්කොම නිකන් ජර්නල් කරලා පොතක ලියලා තියෙන බරුස්සයනුත් ඒකම කරනවා මේ අර ඒක මෙහම කිසිකුත් තියෙනවා ඒ බරුස්වෙන් ඒ ෆිල්ම් ඇන්තවට වෙන්ජන්ස් කියන බැට්මන් වෙනවා මේ රිඩ්ල වෙන්ජන්ස් කියන තැනට ඇවිල්ලා එතන නවති නොවගේ තියෙන ගෙන ඒක රිඩ්ල අල්ලගන්නවානේ මේ ෆිල්ම් එක අන්තිම හරියට කලින් අල්ලගන්න රිඩ්ල අල්ල ගත්තර පස්සේ මේ පස්සේ තම පොර ප්ලෑන් එක රිවිල් කරන්නේ
මේ ඒ ඔක්කොගෙම අන්තිමට ඉන්න සින්නකින්නේ මේ අන්තිමේට මෙයාගේ නෙක් ටාගට් එක දැන්ටත් මරන්න එයා මරන්න ලැහැත්ති කරල තින්නේ මේ බරුස්වෙන් කියලා අර එතන තියෙන ඩිලිවගන්න ලයින්ස් ටිකින් අපිට හිතන බලනෙක් කෙනට හිතනවා මේ රිඩ්ල දන්නවා කියලා මේ බරුස්වෙන්තාව බැට්මන් ඒත් මේ රිඩ්ල එක දන්න ඒක ඒක අන්තිවෙන ඒක පෙන්න්නේ ෆිල්ම් එක අන්තිමම කේස්සේදී අපිට පෙන්න්නවා මේ බැට්මෑන් එකන අර අරු එතන මේ අන්තිම රිඩ්ල වගේ තොගයක් ඉන්න ඇද අර අන්තිමම කන්ෆරන්ස එකක් වගේ තියෙන තැනක ඊට පස්සේ මේ එතකං ඒ හරිය වෙනකං එකන ඉන්න මේ පොලිසිය කට්ටිය බැට්මෑන් ට්‍රස් කරන්න ගෝඩ් නිතර ට්‍රස් කරන්නේ මේ ඊට පස්සේ කවුදබේ නගර මිනිස් බැට්මෑන්් බය අන්නහරි එතන දියර උදව් කරන්න අත දුන්නත් මේ පොඩි මේ සීන්න තියෙනවා එතන බය හරිගරම කවුද කැරයි පොලිසින් හිම වැඩිය මේ ගණන් ගන්න ඇති සිද්ධිය මේ ලොකොටම තේරෙනවා අය බැට්මෑන් අලුතෙන්ම කියන්නේ මුලින්ම ගේමට බැස්සගෙනෙක් වගේ අනිත් ඒවගේ මචන් පොලිසිය කට්ටිය ගොඩක් මේ බැට්මෑන්ට රෙස්පෙක් කරනවා මේ මූවගේ දැක්ක දෙයක්ත්තමයි වැඩිය ගණන් ගන්නතුව දන්න වගේ එහම දෙන්න ෆිල්ම් ඕක මේ ඉගෙන මිනිස් දන්න බැට්මන් කියලගෙනෙක් ඉන්නවා කියලා ඉගෙන හැමෝම නිකන් මේ අඳුරට කියපුහම රෑට ට්‍රයිම් කරන්න කියපුහම ඒවුන්ට පොඩ්ඩක් කේස්සලා දීන කියල හෙමෙන් දන්නවා අයිස් ගැන දන්නවා කයිම් අඳු කරන ගෙන ගෙන දන්න මේ ඒ ෆිල්ම පටන්ග කියන්නේ මේ අයම්ද ෂඩෝස් කියල පටන්ගන්න අන්තිර බැට්මන් අන්නේ අයම්ද ෂඩෝස් කියන තැනයි වෙන්ජන්ස් කියන තැනයින අයිද ලයිට් කියන තැන්ටෙන අගේ ඒක පෙන්න්නවා නික මෙහම අන්තිමම සින්නගෙද මේ මොකර ලයිට් අයර එකක් කරන්ට එකත් එක පල්ලය වතුර තියෙනවා වතුර තියෙන තැන මිනිස්සු ගොඩක් ඉන්නවා අර මොකර තිබ ඉලෙක්ට්‍රික් මේ ඉලෙක්ට්‍රිසිටි මොකර වයරක් වැටෙන් යනවා ඒකට මේ වතුර එකට ගෝතම් සිටිය එක මේ වතුරෙන් යට වෙන සිද්ධියත් එක්ක මේ ඒ අර ඉන්න තැන එතන මේකට වැටෙන් ඇති මේ බැට්මන් මේ වයරකුඩට පැනලා ඒක මේ ඒක කපාගෙන පල් හැටන එන්න ඒ සිීන එක මම ටිකක් හොයල බැලවා මේක මියසික් ගැන මේ එතන මියසික් චේන්ජ එකක් තියෙන හර එකන ඒ සීන් එක වෙනකොටම නිකන් එතන එකවාට පිටිපසෙන් මියසික්යක් කෙනවා ඒ මියසික් නිහර බෙල් ටිකක්කම වදින ගේස ඇතියෙන ඒ ෆිල්ම ටී මියසිකට මතකයිනම් මේ ඔබට නොටිස් ඇති මේ මතක නැත්තන් මේ පස්සේ වන බලහන් මේ බෙල්ස් ටිකක් වදින ඒ බෙල්ස ඒ බෙල්සලි රිප්‍රසන්් කරන ඩෙත් කියන එක සහ මේ බැක්ටිසම් කියන අර මරි මිනිහෙක්ව ක්‍රිස්තියන්ඩි ක්‍රිස්ටියන් මේ සිීනගෙදී මේ බැක්ටයිස් කරනකොට එයාගේ මේ කලින් මේ පව් ඔක්කොම් මේ වෙලාන්න වතුරෙක්ක වගේක් මං මේ කියන හරි දන්න මට ආගමගෙන ලොකුවට අයිඩිය ගන්න එම දන්න විදිරි කියන්නේ මේ ඒ වතුර එක්ක මේ ඔබලිවෙරලා අය ගන්නවා හරි මේ ඉගෙනට පව්කමා කරනවා ඔවු සිද්ධිය මේ බැට්මෑන් අර වයරකුට පැල්ල කපාගෙන පල්ලට වැටෙනවා පල්ලට අර වතුර ඇතුළට වැටිලා ඊට පස්සේ අර බේල්ස්ටිකක්කම නවතින හරියෝගේ චකට අයුටෙනවා ඇරි එතන සිම්බලයිස් කල තියෙන නිකන් අර මේ වෙන්ජන්ස් කියන ඒ සීන් එක ඔක්කොම පලි ගැනීම කියන සම්පූර්ණ සීන් එක සනිකරම් බෑ මේ බෘස්වෙන් අතඇරලා බැට්මෑන් වනාවගේ අඩු නයිස් සිම්බලසිම්මට මේ ඒකයි ෆිල්ම් මේ සුපිරී කියන්නවා ඒවගේ දේවල් හින්ද නයිස් මචන් ඒ ගැන මියසිකට බැග්‍රවන්් මියසික් කරටම සහහන්ඩ දෙයක් කරන තරම යුත් ඕකේ තව මේ නෝටිස් වන එක ෆිල්ම්ගේ තියෙන දෙයක්ද බඳ මට නොටිස් වන එක මං හිතුව දෙයක්ද දන්න ඒ නගරග පුතා ඉන්න දැන් තුනක් තියෙනවා ඒ අර පොඩි පිරිමිලමෙන බෘස් හිතන විදිහ මේ වෙනස් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්නේ ඒ පොඩි එකා ඉන්න තැන් තැන්වල වගේ මේ කේස එකක් තියෙන බෘස් කර පටන්ගන්න හරි ඉන්නකට තියෙන උට තියෙන අයිඩියස් පොඩ්ඩ පොඩ්ඩ වෙනස්සන පොඩිය එකයින්න තැන්තුනේ මේ පලවෙනි තැන පොඩි මචන් මේ ඒ බෘස්ගේ අර පොඩි කාලේ රිප්‍රසන්ට වනාව ඇත්තේම ඔහු ගන්න පුලන්නේ බෘස් පොඩිකාල තම රිප්‍රසන්ටගෙන් සල්ලි කරලමෙක් මේ තාත්ත නැතිවුණාවගේ මේ බෘස් තෝඩේ බලන විදි ඒ බලන විදිහින් එතකොට අරනිකම් බෘස් තමන්ටම කියාගන්නවා ගෙනකම් මාත්තොහොම හිටියා එවනට මම දැන් ටිකෙන් ටික මෙහෙම වෙලා දන්නේ
ඒකත් එක්ක මේ ගොඩනැගෙන්ට වගේ එම නිකන් මැසේජ්ජත් දෙන්න. සීන තමයි මේ ඔය පලනි පර මේ ඒ ළම ඉන්න තැන ළමය දකින්න තැන මේ පෘෂ්ට පොර මේ බෘෂ්ට මතක්කන පොරගින් පොඩිකාල අම්ම තත්තයි මැරට පස්සේ දැන ඔව්. ඊට පස්සේ ඒ පොඩි ළමය ඉන්න අර මංකිව පියුටරල්ලෙක හා. එතකොට තමා බෘස්ට අයිඩිය එකක් එන්නේ මේ බැට්පෑන් වෙන එකට අමතර පොරගි සල්ලිවලි නුත්තයක් කරන්න පුළුවන් නේද වගේ එකක් අර නයිස්. ඉරස අන්තිමේටම ඒ පොඩි එක ඉන්නේ අර මංකිවේ මේ වැටෙන් වතරට වැටලිවරලා නැගිටනවාගේ ඔව්. එතරින් නැගිටලා ඉවරනට පස්සේ පොර අර මේ නිකන් ටෝච් එකක් වගේ කමුතු මේ ෆ්ලෑ එකක්දවන්න ඒක පත්තු කරලා ඉවරලා ක්ලයාග මේ ඒක පත්තු කරලා මේ මුලින්ම අත දෙනවා පොඩි එකට ඊට පස්සේ මේ තමයි එතරින් එක මනුසය මනුස්සයා වතුරෙන් ඇරන් උඩින් තිය මේ පොරනිකන් අර සිම්බල් ඩාක් වගෙන සිම්බල් මේ ලයිට් වගේට ගෙන සමනේ ලයිට්ලින් රිපසන් කරන හෝප් එක හැර මේ ගෝතම් සිටියකට කලින් හෝප් එකක් තිබෙනෑ දැන් තියෙනවගේ එකක් කියෙන ඒ අන්තිමේට ඒ ෆිල්ම් එක කරවෙන්නේ නගර මිනිස්සු හිටියද නැද්ද කියල් දන්නෙත් නැති පිග එකක් පිදිර සලගෙන හීරෝ කෙනෙක් කලාතම ෆිල්ම් ඉවරෙන් එතකොට අයම් වෙන්ජස් කියන තැන ඉඳලා බැට්මෑන් වනකම්ම ඒ ජර්නීක තමා එතන මේ අපේ බැට්මෑන් මූවකින් ප්‍රීපරසන් කරලා තියෙන්නේ පොර පුලින්ම ඒව කරේ අර පොරට අවුලක් තියනේ රිකිට් ඇතිනනේ අම්ම තත්තයි වෙරගන් තිබ්බවගේ පොර අර පලි ගැනීමක් ඉදිට මුල්ටිකේ වැඩ කරලා රිඩ්ලකි සීනුයි එතකොටට පොඩි ළමය දිහාවල්ලයි පොරගේ මේ කැරක්ටක වෙනස් වුනා කියන සීන් එක මේ තියෙනවා නේද මේ වීඩියක ටවට්‍රෝ එකක් රෙකෝඩ් ගන්න නමතුුණා වන්න එඩිට් කරගම මේක නිකන් රෙකෝඩ් කරේ ඉදිගේ කතා කර ටික ඔතික තම ෆිල්ම් ටිකයි කොමික් ඔයිස්කෙන් බැට්මන් කියන කවුද කියන්ටික තම කතා කරේ තො මේක තම අවට්‍රෝයි බයි